පටන් ගමු අපි. හරි අපි අවස්ථා විපර්යාස කොටස සාකච්ඡා කර හිටියේ. right. හැමෝම අපි ඝන වස්තුවක් අරගෙන මොන හරි පදාර්ථයක ඝන කොටසක් අරගෙන එයාට ඒකාකාර ශීඝ්‍රතාවයකින් උෂ්ණත්වය සපයගෙන ගියොත් right මොනවද වෙන්නේ කියලා කතා කරන්නේ. හරි. මොන හරි ඝන කොටසක් අරගෙන ලෝහයක හරි මොනාගේ හරි කමන්නේ ඝන වස්තුවක් right. ඝන වස්තුවක් ගත්තාම එයාට අපි හිතමු යම්කිසි උෂ්ණත්වයක් සාමාන්‍යයෙන් තියෙනවා. අපි හිතමු මේ වගේ උෂ්ණත්වයක් තියෙන කියලා මොන හරි සෙන්ටිග්‍රේඩ් ගානක්. අයිස් කැටයක් ගත්තොත් නම් බිඳුව එයා right. මම ඒකාකාර ශීඝ්‍රතාවයෙන් තාපය දීගෙන ගියොත් එයා Q සමාන mc θට අනුව හැසිරීලා මේ විදිහට කාලයත් එක්ක එයාගේ උෂ්ණත්වය මොනවාද වෙන්නේ? වැඩි වීගෙන යනවා. වැඩි වීගෙන ගිහිල්ලා වෙලාවක් එනවා මොන අවස්ථාවද? ද්‍රවාංකයටපත් වෙනවා. right. ද්‍රවාංකයට ආවට පස්සේ තවදුරටත් අපි තාප ශක්තිය දෙනවා මොනවාද වෙන්නේ? උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට පේන මොනවාද? ඝනය දිය වෙනවා. එහෙනම් මෙතනින් එහාට තවදුරටත් අපි තාප ශක්තිය ඒකාකාරව දෙනකොට මේ වගේ කොටසක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එහෙම නේද? right then ද්‍රවයට තාප ශක්තිය දැන් අපි දීගෙන ගියපුවාම ආය උෂ්ණත්වය වැඩි වීගෙන යනවා. Q සමාන mc θ පිළිපදිනවා. right. ඊට පස්සේ ද්‍රවයට අපි හිතමු වතුර දැම්මේ. එයාගේ බොයිලින් පොයින්ට් එකට. තාපාංකයට ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? ආය අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. උෂ්ණත්ව වැඩිවීමක් වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට නියත අගයක් අපිට දැක ගන්න පුළුවන්. අදහස් ක්ලියර්ද? රයිට්. ඊට පස්සේ ඒ ටිකත් ඔක්කොම ද්‍රව්‍ය වාෂ්ප වුණාට පස්සේ වාෂ්පයටත් අපි තාප ශක්තිය දීගෙන ගියොත් ආය වාෂ්පයේ උෂ්ණත්වය ওই විදිහට වැඩි වෙගෙන යනවා අපිට. පැහැදිලිද වැඩි? ප්‍රශ්න ක්ලියර්ද? මේ මොන කොටසද? මේ ඝන කොටස. මේ ඝනයෙන් ද්‍රවයට මාරු වීම, මේ ද්‍රව අවස්ථාව, මේ ද්‍රවයෙන් වාෂ්පයට මාරු වීම, මේ වාෂ්පයට ආය තාප ශක්තිය දෙන විලාව. වාෂ්පයත් ආය Q සමානයි mc θ පිළිපදින. හැබැයි වාෂ්පයකට Q සමාන mc θ දානකොට බලට මතක නම් අපි සාකච්ඡා කරා සීල දෙන්නෙක් ගැන අපි කතා කරා මොනවාද? නියත පරිමාවේද නියත පීඩනයේද කියන එක මත තොරල පාවිච්චි කරන්න තියෙනවා. ක්ලියර්ද? රයිට්. සාමාන්‍යයෙන් මේ ප්‍රස්ථාරයේ මෙන්න මේ ඉරි කෑල්ලේ දිගයි මේ ඉරි කෑල්ලේ දිගයි ගන්නකොට කවුද වෙනස්? කවුද වැඩි? උදාහරණයක් විදිහට අපි එකම ශීඝ්‍රතාවයෙන් තාප ශක්තිය දෙනවා නම් එකම ශීඝ්‍රතාවයෙන් ඝනය දිය වෙන්න දෙන්න ඕන තාප ශක්තියට වඩා කාලයට වඩා ද්‍රවය වාෂ්ප වෙන්න වැඩි කාලයක් ශක්තිය දෙන්න වෙනවා. ඇයි? බන්ධන වැඩිපුර කැඩෙන නිසා ලොකු ශක්ති ප්‍රමාණයක් ඕන වෙන නිසා සම්පූර්ණයෙන්ම ද්‍රවය වාෂ්ප වෙන්න වැඩි කාලයක් ගත වෙනවා. right. ඒතර සාපේක්ෂව මේ ඉරේ දිගට වඩා right. උදාහරණයක් විදිහට මම මේ දිගේ x කියලා ගත්තොත් x ට වඩා මේ කොටස y නම් x ට වඩා y පැහැදිලිද? එතකොට මේ හැබැයි සමීකරණය මොකද්ද? mc θ සමානයි q. මෙතන q සමානයි ml. මෙතනත් q සමානයි mc θ. මෙතනත් q සමානයි ml. මෙතන q සමානයි mc θ. මේ c ගත්තාම tv tp වගේ දේවල් වලට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පැත්තට කියලා ඔයාලගෙන් ගණන් අහන්නේ නැහැ. ඕකේද වැඩේ? ක්ලියර්ද? රයිට්. අපි චුටි නෝට් එකක් දාමු පාඩම අවසන් කිරීම සඳහා. යම් ඝනයකට ඒකාකාර ශීඝ්‍රතාවයෙන්
තාප ශක්තිය සපයන්නේ යයි සිතමු. තාප ශක්තිය සපයන්නේ යයි සිතමු. අපිට ඒකාකාර ශීඝ්‍රතාවයකින් තාප ශක්තිය සපයන මොන හරි ඝණයකට. right? එවිට කාලයත් සමග එවිට කාලයත් සමග එම පදාර්ථ කොටසේ උෂ්ණත්වය එම පදාර්ථ කොටසේ උෂ්ණත්වය පහත පරිදි විචලනය වනු දැකගත හැකිය. පහත පරිදි විචලනය වනු දැකගත හැකිය. right අදින ප්‍රස්තාරය. okayද? සම්පූර්ණයෙන්ම ඝන කොටසක් අරගෙන අපේ යව රත් කරලා වාෂ්ප කරොත් අපිට එන ප්‍රස්තාරික හැඩය ඔය වගේ වෙනවනේ. පැහැදිලි නේද? right. x විශාලයි y කියලා ලිව්වද y විශාල x. right. අපි ප්‍රස්තාරය යටින් දාමු y විශාලයි x හේතුව කෙටියෙන් ලියන්න. මොකද හේතුව? ද්‍රවයක් ඝනයක් ද්‍රව වීමට වඩා ඝනයක් ද්‍රව වීමට වඩා මොනවද වෙන්නේ? ඝනයක් ද්‍රව වෙන්න වඩා ද්‍රවයක් වාෂ්ප වීමට වැඩි තාප ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. ලොකු තාප ශක්තියක් ඕන වෙනවා. එකම ශීඝ්‍රතාවයෙන් තාප ශක්තිය සපයන්නේ. ඒක නිසා ලොකු තාප ශක්තියක් දෙන්න ලොකු කාලයක් ඕන වෙනවා. ඔකේද? පැහැදිලිද? හරි. දැන් මේකේ අනිත් පැත්තත් ඔය විදිහටම බලපානවා. දැන් මේක ඔයාලා තනියෙන් අඳින්න ඕනේ. අපි හිතමු උදාහරණයක් විදිහට හිතන්න හැමෝම ජල වාෂ්ප තියෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 120ට රත් කරලා තියෙන්නේ. ඊට රත් කරලා තියෙන්නේ 120 තියෙන ජල වාෂ්ප. එකම ශීඝ්‍රතාවයකින් පරිසරයට තාපය යකින් අරන් දානවා. අපිට මොන හරි කුටීරයක් ඇතුලේ තියෙනවා ජල වාෂ්ප 120යි උෂ්ණත්වය. අපි එකම ශීඝ්‍රතාවයකින් එළියට තාප ශක්තිය ඇදලා දානවා. එතකොට මොනවද වෙන්නේ කියන්නේ? මුලින්ම 120 තියෙන ජල වාෂ්ප වලින් තාප ශක්තිය එළියට අදිනකොට එයා උෂ්ණත්වය අඩු වීගෙන ගිහිල්ලා 100ට එනවා. 100ට තියෙන වාෂ්ප වලින් තාප ශක්තිය එළියට ඇද්දොත් මොකද කරන්නේ? එයාලා වාෂ්ප බන්ධන හද වතුර බවට පත් වෙනවා. වාෂ්ප වලින් බන්ධන හදලා වතුර වෙනකොට මොනවද වෙන්නේ? තාප ශක්තිය දෙන්න ඕනේද පිට වෙනවද? වතුර වලට තාප ශක්තිය දුන්නොත් තමයි බන්ධන කඩලා වාෂ්ප වෙන්නේ. එන වාෂ්ප බන්ධන හදලා වතුර වෙනකොට තාප ශක්තිය පිට වෙනවා. ඒකට ඒහා බෙද සමීකරණෙත් කියව සමානයි ml. ඔකේද? එතකොට මොනවද වෙන්නේ? පරිසරයට දැන් තාප ශක්තිය ඒකාකාරව අදිනවනේ. ඒ පරිසරයට අදින තාප ශක්තිය කොහෙන්ද දෙන්නේ? පරිසරයෙන් තාප ශක්තිය ඉල්ලනවා එළියට. ඒක එකම විදිහට ඇදගෙන යනවා. කොහෙන්ද තාප ශක්තිය ගන්නෙ? අර වාෂ්ප බන්ධන හද තාප ශක්තිය එළියට දානවා. ඔකේද? ඒක තේරුම් ගන්න ඕනේ. ඒතකොට දැන් මොනවද වෙන්නේ? 100 වතුර දැන්. 100 වතුර වලින් තවත් වතුර තාපය ඇද්දොත් එළියට එකම ශීඝ්‍රතාවයකින් අදිනවා. එතකොට මොනවද වෙන්නේ? mc තීටට අනුව උෂ්ණත්වය බෑගෙන ගිහිල්ලා බිඳුවේ වතුර වෙනවා. right? බිඳුවේ වතුර වලුත් තාප ශක්තිය තව එළියට ඇද්දොත් එයා බන්ධන හද බිඳුවේ අයිස් බවට පත් වෙනවා. බිඳුවේ අයිස් වලින් තාප ශක්තිය ඇද්දොත් දැන් ඝනනේ. ඝනයට වෙන්න අවස්ථාව විපර්යාසයක් නෑ. දැන් ඝනෙන් උෂ්ණත්වය අඩු වෙවි බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 විදිහට යනවා පල්ලෙහාට. අදහස ක්ලියර්ද? දැන් එහෙනම් මේ ප්‍රස්තාරය අනිත් පැත්තටයි ඇදෙන්න ඕනේ. ක්ලියර්ද? ලියන්න ඊළඟ පේලියෙන් මෙසේම තාපාංකයට වඩා
තාපාංකයට වඩා මෙසේම තාපාංකයට වඩා වැඩි උෂ්ණත්වයක ඇති වාෂ්පයකින් වැඩි උෂ්ණත්වයක ඇති වාෂ්පයකින් තාප ශක්තිය ඒකාකාර ශීඝ්‍රතාවයකින් තාප ශක්තිය ඒකාකාර ශීඝ්‍රතාවයකින් ඉවත් කර බලමු. තාප ශක්තිය එළියට ඇදලා බලනවා. ඉවත් කර බලමු. රයිට්. දැන් ඔයාලා ප්‍රස්තාරයනේ කාලයත් එක්ක උෂ්ණත්වයේ විචලනේ x අක්ෂයට ගන්න කාලය y අක්ෂයට ගන්නේ පදාර්ථයේ උෂ්ණත්වය. අදින ප්‍රස්තාරය. ඔය වගේ නේද දෙන්නේ? හරි ප්‍රස්තාරයේදී මේ කැලේ දිගට වඩා මේ කැලේ දිග අඩු වෙන්න ඕනේ නේ. එහෙම නේද? රයිට්. මොකද මෙතන තියෙන්නේ මොනවාද? මේ වාෂ්පයේ උෂ්ණත්වයේ අඩුවීම, මේ වාෂ්පය ද්‍රවයක් බවට පත්වීම, ඊට පස්සේ මේ ද්‍රවයේ උෂ්ණත්වයේ අඩුවීම, මේ ද්‍රවයක් ඝනයක් බවට පත්වීම. එතකොට ද්‍රවයක් ඝනයක් වෙනකොට පිට කරන තාපයට වඩා වාෂ්පය ද්‍රවයක් බවට පත් කරනකොට පිට කරන තාපය වැඩි. පැහැදිලිද? රයිට්. එතකොට ඔය ගැන අවබෝධයක් තියෙන්නට ඕනේ. හරි. ඊළඟට අපි තාප ශක්තිය සපයගෙන යනකොට වස්තුවකට උෂ්ණත්වයත් එක්ක පරිමාවයේ සිදුවෙන විචලනය ගැන අදහසක් ගත්තොත්. රයිට්. වොලියුම් එක. අපි දුම් මොන හරි ඝන පදාර්ථ කොටසක් තියෙනවා. හරි. උදාහරණ නිශ්ශබ්ද වෙන්න. මොන හරි ඝන පදාර්ථ කොටසක් අරගෙන එයාට අපි තාප ශක්තිය සපයගෙන යනකොට එයා රත් කරන් යනකොට සාමාන්‍යයෙන් අපි දන්නවා පරිමාව මොනවාද වෙන්නේ? එන්නේ අපි තාම ප්‍රසාරණය කියන කොටස සාකච්ඡා කරේ නැහැ. මං හිතාගෙන ඉන්නේ සන්නයනයෙන් පස්සේ ප්‍රසාරණය පැත්තට අත ගහන්න. ඒත් සාමාන්‍යයෙන් අපි ඝන කොටසක් අරගෙන අපි යකඩ කෑල්ලක් කියලා හිතමු. තාප ශක්තිය දීගෙන යනකොට එයාගේ සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව මොකද වෙන්නේ? වැඩි වීගෙන යනවා. රයිට්. සාමාන්‍ය ගොඩාක් ඝනවලට අපි තාප ශක්තිය දීගෙන යනකොට උෂ්ණත්වය වැඩි වෙන්න පරිමාව වැඩි වෙනවා. ওই විදිහට වැඩි වීගෙන යනවා. ඊට පස්සේ ඝනේ දිය වෙන්න පටන් ගන්නවනේ. ඝනයක් දිය වුණාම ඒ තිබුණ ඝන පරිමාවට වඩා ද්‍රව පරිමාව ගොඩක් වැඩි වෙනවා. රයිට්. ඒකට දිය වෙන අවස්ථාවේදී එකපාරටම උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැතුව මේ වගේ ලොකු පරිමා වැඩිවීමකට ලක් වෙනවා. මේ මොන වෙලාවද එතකොට මේ ඝනයට තාප ශක්තිය දෙනකොට මේ මොන වෙලාවද? තාප ශක්තිය දෙන්න උෂ්ණත්වය වැඩි වෙන්න ඝනය ප්‍රසාරණය වීම. පරිමාව වැඩි වෙනවා. මේ වොලියුම් එක තියෙන්නේ. රයිට්. පරිමාව තමයි මේ උෂ්ණත්වය වැඩි කරන මේ තියෙන උෂ්ණත්වය. සෙන්ටිග්‍රේඩ් 1 2 3 4 5 වෙනකොට පරිමාව වැඩි වීගෙන යනවා. දැන් මෙතන තියෙන මොන අවස්ථාවද? ද්‍රවය. මේක වතුරත් එක්ක හිතන්න යන්න එපා. මම ඒක ගැන වෙනම කියන්නම්. අයිස් වතුර වාෂ්පත් එක්ක එකට විතරක් මේක සෙට් වෙන්නේ නැහැ. අනිත් ඕන එකට වළංගු වෙයි. රයිට්. ගොඩක් ඒවට. ඊට පස්සේ ද්‍රව වුණාට පස්සේ ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි කරනකොට පරිමාව වැඩි වෙනවා. මම ප්‍රස්තාරය ටික හැඩේ ගන්නවන්ස ස්ලෝප් එක අඩු කරලා දෙන්නම්. මේ වගේ ආවා. ඒ වගේ පරිමාව වැඩි වීමක් වෙනවා. එතකොට මෙන්න මේ වගේ එනවා. රයිට්. මේකේ වැදගත් දේ තමයි මේ අනුක්‍රමණයට වඩා මේ අනුක්‍රමණය වැඩි. හේතුව ඝනයේ උෂ්ණත්වය වැඩි කරනකොට ඝනය ප්‍රසාරණය වෙන ප්‍රමාණයට වඩා ද්‍රවයේ කණු ගොඩක් ඈත් වෙනවා ද්‍රවය ප්‍රසාරණය වෙන්න පටන් ගත්තාම. රයිට්. ඒක නිසා අර පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය ද්‍රවයක වැඩි. ශීඝ්‍රයෙන් පරිමාව වැඩි වෙනවා. මොකද ප්‍රසාරණය කියන කොටස මම තාම උගන්වලා නැති නිසා ප්‍රස්තාර ගැන අදහස් දෙන්න අපි ඝන ප්‍රසාරණය, ද්‍රව ප්‍රසාරණය, වායු ප්‍රසාරණය කියන ඔක්කොම ටික සාකච්ඡා කරන්න තියෙනවා ඉස්සරහට. ඕකේද? රයිට්. දැන් මෙහෙම ද්‍රවයේ ප්‍රසාරණය වීගෙන ගියාම ටිකකින් මොනවද වෙන්නේ? ද්‍රවයේ වාෂ්පයක් බවට පත් වෙනවා. රයිට්. ද්‍රවයක් වාෂ්ප වෙනකොට ද්‍රව පරිමාවට වඩා වාෂ්ප පරිමාව මොකද වෙන්නේ? ගොඩාක් වැඩි. රයිට්. මේ විදිහට ලොකු පරිමාව වෙනසක් සිදු වෙනවා. මේ වෙනසට වඩා මේ වෙනස ගොඩක් වැඩි. එහෙම නේද? මොන හරි ඝන කැලලක් ද්‍රවයක් අරගෙන වාෂ්ප කරපුවාම ලොකු වාෂ්ප පරිමාවක් අපිට ගන්න පුළුවන්.
වාෂ්පේත් පරිමාව වැඩි කරගෙන යනකොට මීට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් ওই විදිහට පරිමාව වැඩි. මේක ටිකක් උඩට ඔයාලා අඳින්න. ඔය ආකාරයට එනවා. අදහස ක්ලියර්ද? සරල කියන්නේ මොකද්ද මේ ප්‍රශ්නාවෙන් මම හිතුවේ? මොන හරි පදාර්ථ කොටසකට උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට තාප ශක්තිය දිදී පරිමාවට මොකද වෙන්නේ කියන එක. පරිමාව ඝන අවස්ථාවේදී ක්‍රමයෙන් වැඩි වීගෙන යනවා. පස්සේ ඝනේ දිය වෙන්න ගන්නවා. ඒකට ඝනයක් දිය වුණාම ඝන පරිමාවට වඩා ටිකක් ලොකු ද්‍රව පරිමාවක් හම්බෙනවා. ද්‍රවයට තව තාප ශක්තිය දෙනකොට ද්‍රවයේ පරිමාව වැඩි වීගෙන යනවා. අණු ඈත් වෙනවා. මොකද අපි තාප ශක්තිය දෙන්න මේ අණු වල අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා අණු හෙටමෙට චලනය වෙන ප්‍රමාණය වැඩි වෙලා අණු ඈත් වෙන්න පටන් ගන්නවා. රයිට්? ප්‍රසාරණයක් වෙනවා. ඊට පස්සේ මෙයා එන මොන අවස්ථාවටද? තාපාංකයට. තාපාංකයේදී තව තාප ශක්තිය දෙන්න මොනවද වෙන්නේ? අණු ගොඩාක් දුර්වල වෙලා පරිමාව ගොඩක් වැඩි වෙලා වාෂ්ප කලාපයක් හැදෙනවා. රයිට්? වාෂ්පෙත් හැදිලා වාෂ්පෙට දෙන්න ගියාම තාප ශක්තිය වාෂ්පෙත් තව අපි දන්නවා වායුවකට තාප ශක්තිය දෙන්න උෂ්ණත්වය වැඩි කරන එයාගේ පරිමාව වැඩි කරගන්නවා. රයිට්? ඒ පරිමාව වැඩි කරගන්න ශීඝ්‍රතාවය ගොඩක් වැඩි. අදහස ක්ලියර්ද? එතකොට උෂ්ණත්වයත් එක්ක පදාර්ථ කොටසක පරිමාව විචලනය මේ වගේ දැක ගන්න පුළුවන්. මේ උසට වඩා මේ උස වැඩි වෙන්න ඕනේ. මේ ස්ලෝප් එකට වඩා මේ ස්ලෝප් එක වැඩි වෙන්න ඕනේ. ඇත්තට මේ ස්ලෝප් එකෙන් කියන්නේ පරිමා ප්‍රසාරණතා සංගුණකයේ ගැමා කියන කෙනා. අපි තාම මේ කොටස් සාකච්ඡා කරපු නැති නිසා මම එතනට යන්නේ නැතෝ නිකන් අපි අවබෝධයෙන් කතා කරන ගුණාත්මක විදිහට අපිට තේරෙනවා ඝනයක් රත් කරනකොට පරිමා වැඩි වීමට වඩා ද්‍රවයක් රත් කරනකොට ටටක් ගාලා පරිමාණයක් වැඩිපුර වැඩි වෙනවා. වායුවක ඊට වඩා වැඩි වෙනවා. අදහස ක්ලියර්ද? උදාහරණයකට ඝනයක සෙන්ටිග්‍රේඩ් එකකින් වැඩි කරනකොට ඝන සෙන්ටිමීටර වෙන වැඩි උනේ. එයාගේම ද්‍රවයක සෙන්ටිග්‍රේඩ් එකකින් වැඩි කරනකොට ඝන සෙන්ටිමීටරයට වඩා පරිමාව වැඩි වෙනවා. ද්‍රවයක වාෂ්පයක ඝන සෙන්ටිමීටර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් එකකින් වැඩි කරොත් ඊට වඩා ගොඩාක් පරිමාව වැඩි වීමකට ලක් වෙනවා. අදහස ක්ලියර්ද? රයිට්? හරි. මේ කොටසේ තියරිස් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන ওই දේවල් ටික තමයි ඊට පස්සේ අපිට වෙන කොටසකට යන්න තියෙන්නේ. අපි ලියමු මේකත් අනුමාත්‍රිකාවක් යටතේ ඝන කොටසකට තාප ශක්තිය සපයමින් ඝන කොටසකට තාප ශක්තිය සපයමින් උෂ්ණත්වය වැඩි කරමින් උෂ්ණත්වය සමග පරිමාවේ විචලනය අධ්‍යයනය කර බලමු. උෂ්ණත්වය සමග පරිමාවේ විචලනය අධ්‍යයනය කර බලමු. පැහැදිලිද? රයිට්. අවබෝධයෙන්ම වැඩේ කරන්න අඳින්නේ නම් මේ ප්‍රස්තාරය. ඔන්න මෙතන අපි ලියමු මේ ඝන ප්‍රසාරණය. මේ කෑල්ල ඝන ප්‍රසාරණය. මෙතන කෑල්ල මොකද්ද? ඝනයක් ද්‍රවයක් බවට පත් වීම. ඒකට කියන නම විලයනය. මෙතන තමයි විලයනය වෙන්නේ. විලයනයේදී පරිමාව වැඩි වීමක් වෙනවා. විලයන. මේ කොටස ද්‍රව ප්‍රසාරණය. මේ කෑල්ල නැටීම. නේ? ද්‍රවයක් වාෂ්පයක් බවට පත් කිරීම. වාෂ්පීකරණය හෙවත් නැටීම. එතනින් එහාට එන්නේ වාෂ්ප ප්‍රසාරණය. වාෂ්පයක් නැත්නම් වායුවක ප්‍රසාරණය. වාෂ්ප ප්‍රසාරණය. මෙන්න මේ කෑල්ල. මෙතන උඩ කෑල්ල. වාෂ්ප ප්‍රසාරණය. හරි. අහන්න සාමාන්‍යයෙන් ඝනයක ප්‍රසාරණතාවයට වඩා ද්‍රවයක ප්‍රසාරණතාවය මොකද වෙන්නේ?
ඝනයක් ප්‍රසාරණය වෙනවට වඩා තාප ශක්තිය දෙනකොට ද්‍රව්‍යයක් ප්‍රසාරණය වෙන ගුණය ප්‍රමාණය වැඩි. ද්‍රවයකට වඩා වායුවක වැඩි. ඒකයි මේ ස්ලෝප් එක ටික ටික වැඩි වුනේ. පැහැදිලිද? රයිට් අපි චූටි පේලියක් ලියමු. සාමාන්‍යයෙන් ඝනයක ප්‍රසාරණතාවයට වඩා ද්‍රවයක ප්‍රසාරණතාවය වැඩිය. ද්‍රවයක ප්‍රසාරණතාවය වැඩිය. ඝන වලට වඩා ද්‍රවයක ප්‍රසාරණතාවය වැඩි. එසේම අය මොකද්ද? ද්‍රවයක ප්‍රසාරණතාවයට වඩා වායුවක ප්‍රසාරණතාවය වැඩිය. ඒක පැහැදිලිද? රයිට්. ඊළඟ එක තමයි මෙන්න මේ ඉරි කැලි සිරස් කැලි දෙක මෙයාට වඩා මෙයා ලොකු වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද ඒකේ තේරුම? ඝනයක් ද්‍රව වෙනකොට පරිමාව වැඩි වෙනවට වඩා ද්‍රවයක් වාෂ්ප වෙනකොට ලොකු පරිමාව වැඩි වීමක් වෙනවා. පැහැදිලිද? ඊළඟ කාරණයක් විදිහට ලියමු. විලයනයේදී පරිමා වැඩිවීමට වඩා වාෂ්පීකරණයේදී පරිමා වැඩිවීම වැඩිය. නැත්නම් විශාලය. වැඩිය. දැන් ඔය ඇන්ගල් වලට හේතුව ක්ලියර් ප්‍රස්තාරි හැඩවලට රයිට්. එක දෙයක්. ඔයාලා මේක දන්නවා. ජලය ගත්තාම ජලයට තියෙනවා විශේෂ වෙනසක්. මම ඒක ප්‍රසාරණය කියන කොටසේදී කතා කරනවා. ජලයේ අනියම් ප්‍රසාරණය කියලා. අහලා ඇති සමහරට ප්‍රසාරණය නැතක් අනියම් කියලා. රයිට්. ඒ කියන්නේ සම්මතයට බැහැර වුණ එකක් නේ අනියම් කියලා කියන්නේ. නේද? එතකොට ජලය ගත්තාම ඔයාලා දන්නවා අයිස් පැකට් එකක් ගත්තාම අයිස් විදියට තියෙනකොට ඒක පිම්බිලා පරිමාව වැඩි. හැබැයි මේක දිය වුණාට පස්සේ පරිමාව අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඝනයක් මොනවද වෙන්න ඕන? ඝන වේලාවේදී පරිමාවට වඩා ද්‍රව වේලාවේදී පරිමාව ගොඩක් ලොකු වෙන්න ඕනේ. ද්‍රවයට වඩා වාෂ්ප වුණාම තව ලොකු වෙන්න ඕනේ. හැබැයි ජලයේ ওই හයිඩ්‍රජන් බන්ධන කේස් එකක් හින්දා මොකද්ද වෙන්නේ? අයිස් වලට වඩා ඒ අයිස් කැටේ දිය වෙලා වතුර වෙනකොට පරිමා අඩු වීමක් වෙනවා. අයිස් වල පරිමා වැඩි. ඒ කියන්නේ ඝනත්වය අඩු වෙන්නේ. රයිට්. නැත්තම් වතුරම H2O වලම එක අවස්ථාවක් නේ වතුරයි අයිසුයි කියන්නේ. ඒතර වතුර කියන්නේ ද්‍රව අවස්ථාව, අයිස් කියන්නේ ඝන අවස්ථාව. ඒතර ද්‍රව අවස්ථාව උඩ ඝන අවස්ථාව පාවෙන්න බෑ. ඇයි? සාමාන්‍යයෙන් ඝන වේලාවක ඝනත්වය වැඩි වෙන්න ඕනේ. අණු ළඟින් තියෙන නිසා. ද්‍රව වෙනකොට අණු ඈත් වෙනකොට ඝනත්වය අඩු වෙන්න ඕනේ. හැබැයි ජලයට විතරක් මේකේ වෙනස් හැසිරුමක් පෙන්눔 කරනවා. රයිට්. ඒකට හේතු තියෙනවා සබාදහමේ හේතු තියෙන. උදාහරණයක් විදිහට ඔය ආක්ටික් සාගර පෙට්ටිවල එහෙම සීතල ගොඩක් වැඩි වුණාම ජලාශයක් වතුර මිදෙන්න පටන් ගත්තාම අයිස් වෙන්න පටන් ගත්තාම ඉහළ ඉඳලා පහළට මිදීගෙන යන්න හේතුව ඒක. මොකද අයිස් වුණාම ඝනත්වය අඩු වුණාම ඒව උඩට එන්නේ. රයිට්. එතකොට ඒ අයිස් යට ඒ මොහොතේ ඉන්න වතුරේ ඉන්න ජීවීන්ට පාඩුවේ ජීවත් වෙන්න පුළුවන්. රයිට්. එහෙම ස්වභාවික සංසිද්ධි ඒ පිටිපස්සෙත් තියෙනවා. රයිට්. එහෙනම් මේක වළංගු නැහැ කාටද? මේ ප්‍රස්තාරේ වළංගු නැහැ ජලයට. රයිට්. අපි ලියමු ජලයේ අනියම් ප්‍රසාරණය හේතුවෙන් ජලය සඳහා මෙම ප්‍රස්තාරය වළංගු නොවේ. සාමාන්‍ය අයිස් කැටයක් දිය වෙනකොට මොනවද වෙන්නේ? පරිමාව වැඩිවීම වෙනුවට වෙන්නේ පරිමාව අඩුවීමක්. ඒකටම ලියලා දාන්න මතක් වෙන්න. අයිස් කැටයක් දියවීමේදී
පරිමාව වැඩිවීම වෙනුවට පරිමාව අඩුවීමක් සිදුවේ. පරිමාව අඩුවීමක් පැහැදිලිද? හරි. මේ තාපයේ පාඩමේ තියෙන වැදගත් තව දෙයක් තමයි අනිවාර්යයෙන්ම හැම අවුරුද්දෙම විභාගෙට ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එනවමයි. ස්ට්‍රක්චර් එකක් එනවා. right? ඒ හා බැඳි ප්‍රැක්ටිකල් 9ක් තියෙනවා. මේ 9න් තමයි අනිවාර්යෙන් එන්නේ. ඕකේද? right. මේ 9නොත් නිතර දෙවේල එන ප්‍රැක්ටිකල් කිහිපයක් තියෙනවා. right? අද සිට අපි දවසට එක ගානේ අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එක සාකච්ඡා කරගෙන යනවා. ගොඩක් දුරට ප්‍රැක්ටිකල් එකක් සාකච්ඡා කරනකොට ප්‍රැක්ටිකල් එකකුයි ඒ හා බැඳි පසුගිය ප්‍රශ්න එකක් හෝ දෙකක් පොළේ ඉඳ තියෙන විදිහට සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අපි වැඩේ කරගෙන යද්දි බලමු. අතිශයින් වැදගත් මේ ප්‍රැක්ටිකල් ටික බොහොම ලස්සනට පිළිවෙලට කියලා දෙනවා ඔයාලට. right? එතකොට 26 දරුවන්ට මම හිතන්නේ අපි ප්‍රැක්ටිකල් පටන් අරගන්නවනේ. අදද දන්නේ පළවෙනි මේක. මේ කොළ ටික ලස්සනට වෙනම ෆයිල් එක දාලා තියාගන්න නැති කරගන්න එපා. MCQ පේපර් එක ලියලා ගෙදර ආවට පස්සේ ওই ටික ලස්සනට පාඩම් කරන් තමයි තියෙන්නේ. එතකන් ওই මාසෙකට දෙකකට සැරයක් බලන්න. මේ පාර ලියන දරුවෝ ඉතින් දෙවෙනි පාර ලියනකම් මාසෙකට දෙකකට සැරයක් බලන්න. හරි. ඕකේද වැඩේ? ක්ලියර්ද? ඔන්න ප්‍රැක්ටිකල් එකේ මම සාමාන්‍ය මූලධර්ම මුලින්ම කියලා දෙනවා. ඔයාලට අවබෝධ කර ගැනීම පහසුන. පට්ට ලේසි ප්‍රැක්ටිකල් මේවා. හරිද? නම තමයි මේක ප්‍රැක්ටිකල් 27 වෙනි ප්‍රැක්ටිකල් එක. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනේ විශිෂ්ට ගුප්තතාවය සෙවීම. කන්න කොලේ අතට. තේනවද එහෙමම ළඟ? තේනවද එහෙමම ළඟ? ඕකේ. අතිශයින් වැදගත්. ලස්සන්ට අහගන්න වැඩේ ගොඩ දාගන්න. හරි. එකම දෙයයි යෝනේ පොඩි සද්දයක්වත් දාන්න නැතුව හිටියම හරි. හරි. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනේ විශිෂ්ට ගුප්තතාවය සෙමයන්. මිශ්‍රණ ක්‍රමය යටතේ ඔයාලට ප්‍රැක්ටිකල් කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම තුනක් තියෙනවා ප්‍රධාන ඒවා. 6න් 9න් තුනක්ම තියෙන්නේ මිශ්‍රණ ක්‍රම. ඕකේද? හරි. හැම මුදල් කරන්න. මිශ්‍රණ ක්‍රමයකදී කරන්නේ අර සරල අපි ගණන් හදපු දේ. මෙයා පිට කරපු තාපය සමානයි මෙයා අවශෝෂණය කරපු තාපය මොන හරි මිශ්‍ර කරාම. එහෙමනේ. මිශ්‍ර කරපුවාම උෂ්ණත්වය වැඩි කෙනෙකුත් ඉන්නවා අඩු කෙනෙකුත් ඉන්නවා. දෙන්න සෙට් වෙලා මොන හරි තැනකට එලා සෙට් වෙයි. එතකොට වැඩි කට්ටිය අඩු වෙනකොට පිට කරපු ප්‍රමාණය අඩු කට්ටිය වැඩි වෙනකොට අවශෝෂණය කරපු ප්‍රමාණයට මොනවද වෙන්නේ? සමාන වෙන්නේ. ඕකේද? ඕනේ ලස්සන තේරුම් ගන්න ඔයාලට සුපිරියට මේ ප්‍රැක්ටිකල් එක තේරෙනවා. මම වකීමෙන් කියනවා. right? අපි ගන්නවා කැලරි මීටරයක්. මේ බලන්න. මම අදහස් දෙන්නම් මුලින්ම. කැලරි මීටරයක් අරගෙන මන්තයත් එක්කම කැලරි මීටරයේ ස්කන්ධය මෙන ගන්නවා. right? ඔය තේ දඬු තුලාවක් වගේ මොකක් හරි උපකරණයක් අරගෙන අපිට මේක කරගන්න පුළුවන්. ක්ලියර්ද? මොනවද අපි කරන්නේ? කැලරි මීටරයේ විතරක්. දැන් මම මේව පිළිවෙලට කියාගෙන ගියාම ඔයාලා මතක තියාගන්න. ස්කන්ධය මනිනවා. මං හිතනවා කැලරි මීටරයේ විතරක් ස්කන්ධය m1. ඕකේද? right. ඊට පස්සේ මේකේ සාමාන්‍ය 3න් 2ක් විතර වගේ සෙට් වෙන්න මේ හරිය වගේ ප්‍රමාණයකට එනකම් මම මේ කැලරි මීටරයට වතුර දානවා. ජලය දානවා. right? ජලය දාලා ජලයත් එක්ක කැලරි මීටරයේ ගිහිල්ලා ස්කන්ධය මැන ගන්නවා. ඒ තමයි m2. එහෙනම් මට කියන්න දාපු ජලයේ ස්කන්ධය කොච්චරද? m2 රින් m1. ඒ වතුර වෙනම කියන්නේ නැහැ. අදහස් කරන පළවෙනි පාඨාංගය කවුද? m1. ඔය පිළිවෙල පවහනවා. දෙවෙනි පාඨාංගය කවුද? m2. මේ මිශ්‍රණ ක්‍රමවලදී පාවිච්චි කරන අපි නිතරම පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා මේ සිසිලන ශෝධනයක් කියලා. ඒක ඔයාලා අද ප්‍රැක්ටිකල් ඉගෙන ගන්න අනිත් අවස්ථා ඔක්කොම මේක වළංගුයි. මම මේකට දැන් අයිස් තමයි දාන්න හදන්නේ. අයිස් දාන්න මේ පද්ධතියේ උෂ්ණත්වය මොනවද වෙන්නේ? අඩු වෙනවා. දැන් ඒකට පරිසරයේ තෙහනම් අයිස් දාගෙන යන්න දිය වෙන අඩු වෙනකොට පරිසරයේ මොනවද වෙන්නේ? පරිසරයේ 30යි මෙයා 28 29 20 ඔහොම බහගෙන යනවනේ. 25 24 බහිනවා කියමුකෝ.
ඒතර පරිසරයට වඩා මේ පද්ධතිය උෂ්ණත්වය අඩුනේ දැන්. ඒ නිසා පරිසරයෙන් තාප ශක්තිය මෙයා මොනවද කරන්නේ? අවශෝෂණය කරනවා. අපි ගණනය කිරීම වලදී සලකන්නේ හැම වෙලේම මොනවද? පරිසරයත් එක්ක සිදු වූ තාප හුවමාරුව නොසලකූ විට කියලා. උනේ නැහැ කියලා. රයිට්? එහෙනම් මේක නැති කරගන්න අපි කරන ලස්සන උපක්‍රමයක් තියෙනවා. අතිශයින් වැදගත් විභාගෙ දානවා. පරිසරයේ 30 නම් මම මේ ප්‍රැක්ටිකල් එක පටන් ගන්නකොට මේ වතුර 35ට විතර රත් කරලා පටන් ගන්න. වතුර වල උෂ්ණත්වය කීයද පටන් ගන්නෙ? 35න්. ඒ රත් වෙච්ච වතුර දානවා 35 වතුර. ඒකල අයිස් කැටේ දානවා. අයිස් කැටේ දානකොට 30ට වඩා 35 ලොකුයිනේ. ඒතකොට මුල් අවදියේදී වෙන්නේ තාපේ කොහෙන් කොහෙට යන එකද? පරිසරයට මේ භාජනයෙන් එළියට යන එක වෙන්නේ 35 වෙනවා. ඔන්න දැන් අයිස් දැම්මා 34යි 33යි 32යි 31යි තාම පරිසරයට යන ගම 30යි. දැන් සමානයි. තව අයිස් දානවා හරියටම 5කින් අඩු වෙනකම්. දැන් 29යි. දැන් කොහෙටද තාපේ යන්නේ? පරිසරයේ 30යිනේ. භාජනයේ 29 නේ පරිසරයෙන් භාජනයට. 28යි 27යි 26යි 25 වෙච්ච ගමන් අයිස් දාන එක නවත්තනවා. අපි හිතනවා 35න් 30ට බහිනකොට පරිසරයට පිට වුණ ප්‍රමාණය 30න් 25ට බහිනකොට පරිසරයෙන් ඇතුළට අවශෝෂණය කරපු ප්‍රමාණයට මොනවා වෙනව කියලාද? සමාන වෙනවා කියලා. සාධාරණ අයිතියක් තියෙනවා එහෙම හිතන්න අපිට. දැන් පැහැදිලිද වැඩේ? රයිට්. එහෙනම් අපි මේකට දාන්නේ මොනවාද? සාමාන්‍ය සෙන්ට්‍රෝගේට් අංශක 30 නම් පරිසරයට වඩා අංශක 5ක් විතර වැඩිපුර එකක්. දාපු වතුරවල අපි උෂ්ණත්වමානයක් දාලා ඊළඟට ඔයාලා ගන්න පාඨාංකය තමයි මේ ජලයේ සහිත කැලරි මීටරේ ආරම්භක උෂ්ණත්වයේ සටහන් කරගන්නවා කීයද කියලා තීට 1. මම ඒක රෆ්ලි කියන්නම් 35යි. අපි හිතමු පරිසරයේ 30යි කියලා. 35න් පටන් ගන්න. දැන් පැහැදිලිද වෙන්නේ? දැන් මොනවද කරන්නේ? චූටි අයිස් කැට සාමාන්‍ය ප්‍රමාණයේ අයිස් කැට අපි පැහැදිලිව කතා කරමු. වියලි අයිස් කැට. වියලි අයිස් කැට කියන එකේ තේරුම සාමාන්‍යයෙන් අපි අයිස් කැටයක් අතර ගත්තාම නිකන් ලිස්සන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අයිස් කැටේට වටේට තියෙනවා පරිසරයෙන් තාපය අරගෙන දිය වුණ වතුර. මේ වතුර නිසා තමයි ලිස්සන්නේ. දිය වුණ ඒවා ගත්තාම ඒවා තෙත අයිස්. රයිට්? වියලි අයිස් කියලා කියන්නේ මේ වටේට තියෙන අර වතුර ලේයර් එක සම්පූර්ණ අයින් කරන්න ඕනේ. රයිට්? ඒකට අපිට පුළුවන් තෙත මාත්තු කරන ලද අයිස් කියනවා නැත්නම් වියලි අයිස් කියනවා. රයිට්? සර්වියට් පේපර් එකක් හරි රෙදි කෑල්ලක් කරගෙන හොඳට අයිස් කැටේ පිහින්න ඕනේ. පිහලා තමයි මේකට දාන්නේ. එතකොට දාන හැම අයිස් කැටයක්ම අපි හිතනවා පොඩ්ඩක්වත් දිය වෙලා නැහැ. එහෙනම් දිය වෙන්න තාප ශක්තිය ගන්න කොහෙන්ද? මේ කැලරි මීටරේ සහ වතුර වලින්. රයිට්? එහෙම කැල්කියුලේෂන් එකේ හිතනකොට නිකමට හරි දිය වුණ වතුර තිබ්බොත් එහෙම ඒක ප්‍රශ්නයක් නේ. අපි ගානේ හිතනවා මේ දාපු අයිස් ඔක්කොම දිය වුණේ මේ තාපය අරන් කියලා. හැබැයි දානකොටම පරිසරයෙන් තාපය අරන් දිය වුණේව තිබ්බනම් පරීක්ෂණේ වරදිනවා. ගන්න විදිය ක්ලියර්ද? මොන අයිස්ද ගන්නේ? සාමාන්‍ය පොඩි කුඩා ප්‍රමාණයේ අයිස් කැට ගන්නවා හොඳට වටේට පිහලා. සර්වියට් පේපර් එකකින් හරි රෙදි කෑල්ලකින් හරි හොඳට පිහපු වියලි අයිස් කැට වරකට එක බැගින් දාලා හොඳට දිය වෙනකම් මෙයා මොනා කරනවද? මන්තනය කරනවා. ඒක උෂ්ණත්වයේ ටික ටික මොකද වෙන්නේ? අපි හිතමු අයිස් කැටයකට සෙන්ටිග්‍රේඩ් 1 ගානේ බැස්සා කියලා. එන එකක් දැම්මා 34යි. තව එකක් දැම්මා 33යි. තව එකක් දැම්මා ඔහොමම ගියා. ඊට පස්සේ 30 ගාන 30ට අඩු වුණා. පරිසරයට තාපය ගියා. දැන් 30 ඉඳලා 25ට එනකන් අඩු වෙනකන් තව දානවා. පරිසරයෙන් තාප වෙනවා. 25 හරියට ආවට පස්සේ මොනවද කරන්නේ? අයිස් කැට දාන එක නවත්තලා සම්පූර්ණ අවසානට දාපු අයිස් කැටේ තියෙනවනේ. ඒ අයිස් කැටේ හොඳටම දිය වෙනකන් මේක මන්තනය කරලා බලනවා. උෂ්ණත්වමානේ උඩරිම කීයට පහළට යනකම් බහිනවද කියලා. ඇයි බහින්නේ? අර අයිස් දිය කරපු නිසා. පද්ධතිය බහිනවා. පහළටම එන උෂ්ණත්වයේ තියෙනවනේ. අපි හිතමුකෝ 25ට අපි හරියටම සෙට් කරගත්ත කියලා. ඒ පාඨාංකය ගන්නෝ ඊළඟට. ඔන්න පාඨාංක පිළිවෙල. තීට 2. තීට 2 කියන්නේ සෙන්ටිග්‍රේඩ් කීයද? 25 කියලා මම හිතනවා. මේ මොකද්ද? පද්ධතියේ අවසාන පළමු උෂ්ණත්වය. අන්තිමේට ගත්ත එක. රයිට්? ඊට පස්සේ දැන් අයිස් දාලා ඉවරනේ. දැන් මම මේ කැලරි මීටරේ උස්සගෙන ගිහිල්ලා ආයෙ තරාදියෙන් තියලා පාඨාංකේ ගන්නවා ස්කන්ධේ. දැන් මොනවද වෙන්න ඕන ස්කන්ධේ? අඩු වෙලාද වැඩි වෙලාද? වැඩි වෙලා. මං හිතනවා දැන් අපිට හම්බෙන අලුත් පාඨාංකය M3 කියලා. හරි? එහෙනම් මගේ අහන ප්‍රශ්නේ දාපු අයිස් වල ස්කන්ධේ කොච්චරද? දාපු අයිස් වල ස්කන්ධේ M3 රින M2 නේ? අයිස් දී වෙලා ආපු වතුර වල ස්කන්ධය කීයද? ඊට වඩා චුට්ටක් අඩුද වැඩිද? අහෝ. අයිස් දී වෙලා වතුර හැදෙනකොට පරිමාවනේ වෙනස් වෙන්නේ. ස්කන්ධය වෙනස් වෙන්න පුළුවන්ද? ඒ පදාර්ථ ප්‍රමාණය නැසෙන්නේ නෑනේ. ස්කන්ධේ වෙනසක් වෙන්නේ නෑ.
ක්ලියර්ද? එහෙනම් මට කියන්න දාපු අයිස් කැටවල ස්කන්ධය මොකද්ද? M3 ඍණ M2. ඒ අයිස් ටික දිය වෙලා ආපු වතුර වල ස්කන්ධය මොකද්ද? M3 ඍණ M2. දැන් අපේ ටාගට් එක මොකද්ද? අයිස් වල L හොයන එක. විලයනේ විශිෂ්ට ගුප්තතාවය හොයන එක. ඕකේද? ඔන්න අතිශයින් වැදගත්. මෙන්න මේ ප්‍රකාශනය පුළුවන් නම් ප්‍රැක්ටිකල් එක දැන් ඉවරයි. මට එහෙනම් දැන් අපේ ළමයි කියන්න දැන් පද්ධතිය 35 ඉන්නේ පටන් ගත්තේ. ඉවරුනේ පද්ධතිය 25 ඉන්නේ. 35න් 25ට බහිනකොට කවුද තාප ශක්තිය පිට කරන කට්ටිය? කැලරිමීටරේ පිට කරනවනේ. පටන් ගත්තේ 35 ඉන්නේ. ඉවරුනේ 25 ඉන්නේ. එහෙනම් කැලරිමීටරේ පිට කරපු තාප ශක්තියට ප්‍රමාණය නමක් කියන්නේ. කැලරිමීටර ස්කන්ධය මොකද්ද? M1. right? එයාගේ විස්ථාපදාරිතාවය විස්ථාපදාරිතාව අපි දන්නේ C නේ කැලරිමීටර සම cc කියන්න. කැලරිමීටරේ. mc තීටට දාන්නේ කීයද? එයා පටන් ගත්තේ කීයෙන්ද? 35න්. ඉවරුනේ කීයෙන්ද? 25. මේ මොකද්ද මම ලිව්වේ කියන්නේ? කැලරිමීටරය පිට කරපු තාප ශක්ති ප්‍රමාණය. එකකද? ධන. ජලය පිට කරපු තාප ශක්තියට සමීකරණයක් කියන්නේ. ජලයේ ස්කන්ධය කොච්චරද? right good. M2 ඍණ M1 විශිෂ්ට දාපදාරිතයි. මම හිතන්නේ CW CO ට 4200යි. ඊට මොකද්ද ජලයේ? 35න් පටන් ගත්තේ 25න් ඉවරුනේ. මේක නේද? මේ තමයි පිට කරපු තාප ශක්ති ප්‍රමාණය. එකගයිද? මේ කැලරිමීටරේ තාප ශක්තිය පිට කරනවා. ඒක ඇතුළේ ඉන්න වතුර තාප ශක්තිය පිට කරනවා. කවුද අවශෝෂණය කරන්නේ? දාපු අයිස් ටික. දාපු අයිස් ටික මුලින්ම බිඳුවේ අයිස් නේ දැන් මේ බිඳුවේ අයිස් වලට තාපය දුන්න ගමන් මොනවද හැදෙන්නේ? බිඳුවේ වතුර හැදෙන්නේ මේ. එතකොට තාප ශක්තිය අවශෝෂණය කරලානේ බන්ධන කඩාගන්නේ. right? එතකොට මුලින්ම අයිස් කැටේ දී වෙනකොට බන්ධන කඩා ගන්න තමයි තාප ශක්තිය ගන්න. එතකොට දාපු අයිස් වල ස්කන්ධය මොකද්ද? M3 ඍණ M2. එහෙනම් ඒ ස්කන්ධේ දී වෙන්න අවශ්‍ය තාප ශක්තිය මොකද්ද? Q සමාන ml නේ. එහෙනම් M3 ඍණ M2 වාරයක් L. පැහැදිලිද වැඩේ? ධන දැන් මේ දැන් තියෙන්නේ මොන වතුරද දැන් තියෙන්නේ? බිඳුවේ වතුර. බිඳුවේ වතුර කීයට තව රත් වෙන්න ඕනේද? පද්ධතිය අවසානයේ 25 ඉනේ තියෙන්නේ. එහෙනම් ආපු වතුර ටික 25ට රත් වෙන්නත් ඕනේ. එහෙනම් MC තීටා M3 ඍණ M2 තමයි මොනවාද? අයිස් දී වෙලා ආපු වතුර වල ස්කන්ධය. වාරයක් CW වතුර වල විස්ථාපදාරිතාවය වාරයක් 25 ඍණ බිඳුව. යා බිඳුවෙන්නේ පටන් ගත්තේ. අදහස ක්ලියර්ද? දැන් මේ දෙන්න මොනවද වෙන්නේ? මේ දෙන්න සමානයි. පරිසරයේ සිදු තාපහානිය නොසලකුව විට. ක්ලියර්ද? දැන් හැමදේම දන්නවද කියලා බලන්න. M1 මැන්නා. මේක cc කැලරිමීටර් ද්‍රව්‍යයේ විශිෂ්ටාවදාරිතාවය කියන අපි ඩේටා එකක් විදිහට ගන්නවා. දත්තයක් විදිහට දෙන්න ඕනේ අපිට. තඹ වලින් නම් තඹ වල මෙච්චරයි කියලා කියනවා. මේ දෙන්න මනිනවා අපි. 35 අපි මුලින් මැන්නා 25ත් අපි අවසානට මැන්නා. M2 ඍණ M1 මේවා අපි මැනගත්ත ඒවා. CW කියන්නේ ඩේටා එකක් 4200 කියන එක තොරතුරක්. 35 ඍණ 25 කියන අපි මැනපු උෂ්ණත්ව දෙකක්. මේ L අපි දන්නේ නැති කෙනා මේවා අපි මැනපුවා. මේවා මැනපුවා. මේ ඔක්කොම මැනපුවානේ. මෙයා ජලයේ විශිෂ්ටාපදාරිතාව ඩේටා එකක්. එන ඔක්කොම ටික දන්නවා. නොදන්න L විතරයි. L හොයාගන්න පුළුවන්. දැන් පැහැදිලිද වැඩි? රයිට් කියන මට පරිසරයට සිදු වූ තාපහානිය නොසලකූ විට කවුරු කාටද සමාන වෙන්නේ? ජලයයි කැලරිමීටරයයි පිට කරපු තාප ශක්තිය සමානයි. අයිස් දියෙවෙන්න ලබාගත තාප ශක්තිය දාන දිය වුණ අයිස් අර 25ට රත් වෙන්න ලබාගත තාප ශක්තිය ප්‍රමාණය. ඔච්චරයි. පැහැදිලිද වැඩි? ඕක තමයි ඔය හැබැයි පොඩි විශේෂ කරුණක් දෙකක් තියෙනවා. ඒ ටික සාකච්ඡා කරපුවාම ඉවරයි. ඔච්චරයි. ඔන්න ලස්සන ප්‍රැක්ටිකල් එකක් විභාගෙදී නිතරම අහන එකක්. ක්ලියර්ද වැඩේ? හරි. අපි යමු පරීක්ෂණයට. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම. ඕකේද? මොකද මේ ප්‍රැක්ටිකල් එකෙන් නමත් මතක තියාගන්න ඕනේ ඔයාලා. සමහරවිට නම කියනවා. මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීමට ඔබට පැවරී ඇත. ඒ සඳහා මුලින්ම පරීක්ෂණාත්මක ඇටෝමේ රූප සටහන අඳින්න කියලා කියනවා. දැන් මොකද රූප සටහන අපි අඳින්නේ? මොනවද අපි ගන්නෙ? මේ වගේ කැලරිමීටරයක් නේ ගන්නෙ මේ වගේ ප්‍රමාණයකට වතුර දාලා. රයිට්. එහෙනම් ඔයාලා රූප සටහන් දීලා තියෙනවා වතුර ලකුණු කරන්න. වතුර අඳින්න. කට කපලම වතුර අඳින්න එපා. එතකොට මොනවද වෙන්නේ? අයිස් දානකොට එළියට යනවා වතුර ටික. රයිට්. භාගයට වඩා වැඩියෙන් අඳින්න. 3න් 2ක් විතර වගේ දාන්න. රයිට්. ඔන්න ජලයේ දැම්මා. උෂ්ණත්වමානයක් දාලානේ තියෙන රූප සටහනේ. සමහර අවුරුදු වල කියන්නේ නම් කරන ලද රූප සටහනක් අඳින්න කියලා. එතකොට මොනවද දෙන්නේ? උෂ්ණත්වමානය පවා නම් කරන්න ඕනේ. කැලරිමීටරය
මන්තය නම් කරන්න ටස් ගාලා. කැලරි මීටරය තමයි මේ ඇතුලේ භාජනය. කැලරි මීටරය තමයි මේ ඇතුලේ භාජනය. නේ? කැලරි මීටරය. මන්තය. උෂ්ණත්ව මානය. ජලය. අත ඕනේ ගාගේ හිතනවා නම් පොඩි කප් එකකට වගේ දාලා අයිස් කැට ටිකක් ළඟින් ඇදලා තියන්න. ඕනම් පෙරහන් කඩදාසි ටික උගේ රෙදි කෑල්ලකුත් අඳින්න. හරිද? දැන් ප්‍රැක්ටිකල් එක පැහැදිලි නේද? හරි. හැමෝම උදව් කරන්. ඔන්න මම කියවනවා. මේවට හේතු දැන් දන්න ඔයාලා. ආරම්භයේදී පරිසර උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් 5ක් පමණ උණුසුම් ජලයේ කැලරි මීටරය තුර අඩංගුයි. ඇයි ඒ? අර පරිසරයත් එක්ක වෙන හෝමාරුව සීරෝ කරන්න. පෙරහන් කඩදාසියෙන් හොඳින් තෙත මාත්තු කළ වියලි අයිස් කැබලි වරකට එක බැගින් ජලය නොවිසිරෙන පරිදි ජලයට එකතු කරන්න. ඇයි අයිස් කැට දානකොට වතුර එළියට විසි වෙන්න බෑ. ඇයි ඒ? ඒතර ස්කන්ධ වෙනසක් වෙනවනේ. එහෙම වෙන්න බෑ. යටිකුරු දැල්ගොටු මන්තයකින් ජලය තුල අයිස් කැබලි ගිල්වා හොඳින් දියවන තුරු මන්තනය කරන්න. අහන විද්‍යාගාරයේ තියෙන විශේෂ මන්තයක් මේ සඳහා පාවිච්චි කරන යටිකුරු දැල්ගොටු මන්තය. මේකෙන් පුළුවන්කම තියෙන්නේ අයිස් සාමාන්‍යයෙන් දාපු ගමන් පාවෙනවනේ. උඩ දියවි හිටියොත් මොකක්ද දෙන ප්‍රශ්නේ? කොටසක් උඩ තියෙනකොට පරිසරයෙන් තාප ශක්තිය අවශෝෂණය කරගන්නව දිය වෙන්න. ඒක ප්‍රශ්නයක්. ඒ නිසා මේ අයිස් කැට වතුර ඇතුලේ ගිල්ලවල කලත්තන්න තමයි යටිකුරු දැල්ගොටු මන්තේ තියෙන්නේ. දැන් පැහැදිලිද? රයිට් විශේෂ එකක් අයිස් කැට වතුර ඇතුලේ ගිල්ලලා දිය කරන්න. හරිනේ? රයිට්. මේ පද්ධතියේ අවසාන උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් 5ක් පමණ අඩුවන තුරු සිදු කරනු ලැබේ. කාමර උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් 5ක් පමණ පහළ ගිය පසු අයිස් කැබලි එකතු කිරීම නවතා හොඳින් මන්තනය කර ලැබෙන මොන උෂ්ණත්වයේද ගන්නෙ? අවම උෂ්ණත්වයේ තමයි ගන්න ඕන. අයිස් කැට දාපු ගමන් නවත්තලා උෂ්ණත්වය ගන්නෙ නෑ. ඇයි ඒ? දාපු අයිස් කැට ඔක්කොම දිය වෙලාද කියලා අපි දන්නේ නෑනේ. ඒක හොඳට දිය වෙනකන් ඉඳලා පල්ලෙහාට මෙන උෂ්ණත්වය තමයි අපි සටහන් කරගන්නේ. දැන් පැහැදිලිද වැඩේ? ඕකේද? රයිට්. පාඨාංක ලබා ගන්න අණු පිළිවෙල. පිළිවෙලටම තියෙන මොනවාද එක? කැලරි මීටරයේ ධන මන්තය කීයද? M1. ජලයේ සහිත කැලරි මීටරය M2. එතකොට ජලයේ අගය කීයද? එතන ඉස්සරහින් ලියන්න. ජලයේ ස්කන්ධය එතකොට ජලයේ සමානයි M2 රින M1. ජලය කියන්නේ මනින එකක් නෙමෙයි. ගණනය කිරීමක් තියෙන ජලයේ ස්කන්ධය M2 රින M1. ජලයේ සහිත කැලරි මීටරයේ ආරම්භක උෂ්ණත්වය තීට එකනේ. නිකන් 35 කිලෝ නම් දැන් සමානයි 35කට විතර අපි සෙට් කරමු. අවබෝධය අපි කතා කරපු උදාහරණයට සෙට් වෙන්න 35යි. ඔය ටික හරි නේද? ඊට පස්සේ මොනවද කරන්නේ? දැන් අයිස් කැට දාගෙන යනවා දිය කර කර. පද්ධතිය අවසාන උෂ්ණත්වය කවුද? තීට 2. ඒක 25ක් වගේ දාගමු. 25. ඉස්සරහින් එන පරිසරයේ 30යි කියලා හිතමු. පරිසරය කියලා දාලා 30යි කියලා ලියන්න. නිකන් ජොලියට වගේ ලියන්න. පරිසරයේ 30යි. එහෙනම් පටන් ගත්තේ 35න් ඉවර කරේ 25න්. දැන් පැහැදිලිද කේස් එක? රයිට්. පද්ධතියේ අවසාන ස්කන්ධය කවුද? M3. එහෙම නේද? එහෙනම් මට කියන්න දාපු අයිස් වල ස්කන්ධය මොකද්ද? දැන් ඉස්සරහින් අයිස් ස්කන්ධය M3 රින M2. අයිස් ස්කන්ධය M3 රින M2. ඔන්න ලස්සන ගාන ලස්සන ප්‍රැක්ටිකල් එකක්. දැන් ඕකේද? අවශ්‍ය දත්ත ඩේටානේ. ඩේටා වෙන්නේ මොනවාද? කැලරි මීටර ද්‍රව්‍යයේ විශිෂ්ටාපදාරිතාවය අපි cc කියමු. ජලයේ විශිෂ්ටාපදාරිතාවය අපි cw කියමු 4200යි. අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්තතාවය L කියමු. ඒක තමයි හොයන්නේ. ඇයි එහෙනම් දත්තයක් විදිහට අරන් තියෙන්නේ? අපි නේ වැඩේ කරා හරිද කියලා බලන්න. මේ ඇත්තටම හොයන්නේ අපි මේක හොයලි වල ලෝකෙට කියන්න නෙමෙයිනේ. අපි L හෙව්වා. දැන් අද ඉඳලා ඔයාලා මේක පාවිච්චි කරන්න කියන්නද හොයන්නේ? අපි දැන් හෙව්වා. දැන් මේක තමයි මෙතනින් එහාට L කියලා කියන්නේ නෑනේ. අපි මේක ඉගෙන ගන්න කරන්නේ. එතකොට ඇත්තගියත් එක සෙට් වෙනවද කියලා පොඩ්ඩක් බලනවා. රයිට්. අයිස් වල උෂ්ණත්වය අපි හිතනවා කීයයි කියලාද? 0යි කියලා. හැබැයි 0ට වඩා අඩු ඒවත් තියෙනවා. ඒ කියන්නේ අයිස් කියව ඍණ 50යි අයිසුත් අයිස් තමයි. රයිට්. දේවි තියෙන අයිස් අපි හිතන්නේ 0යි කියලා. ගණනය කිරීම. අයිස් ජලයේ වීමට අවශෝෂණය කරන තාප ශක්තිය. ටස් ගාලා යන්න මොකක්ද උත්තරේ?
අයිස් ජලය වීමට, ඒ කියන්නේ අයිස් ටික දිය වෙන්න අවශෝෂණය කරන තාප ශක්තිය ස්කන්ධය මොකද්ද? M3 ඍණ M2 නේ, M3 ඍණ M2 වාරයක් L. ඔය තමයි අයිස් ඔන්න දිය වුණා. ඊට පස්සේ අයිස් දේවි ලැබෙන ජලය අවසාන උෂ්ණත්වයට පත්වීමට අවශෝෂණය කරන තාප ශක්තිය. ස්කන්ධය ඕකමනේ. එහෙනම් M3 ඍණ M2 වාරයක් C කවුද? CW වාරයක් තීට කවුද? තීට 2 ඍණ බිඳුව. තීට 2 ඍණ බිඳුව. නේ? තීට 2 තමයි පද්ධතිය අවසාන උෂ්ණත්වයේ ඍණ බිඳුව. දැන් මම 25 කියලා දැම්මේ නිකමට තීට 2 ඍණ බිඳුව. ඕකේද වැඩේ? ඒකත් හරි. අවසාන උෂ්ණත්වයට එළඹීමේදී කැලරිමීටරේ පිට කරන තාපය MC තීටානේ. M1 cc M1 cc තීට කියන්නේ තීට 1 ඍණ තීට 2. තීට 1 ඍණ තීට 2. පටන් ගත්ත එකෙන් අවසාන එක අඩු කරන්න ඕනේ. ඕකේද? අවසාන වශයෙන් කැලරිමීටරේ තුල තිබ්බ ජලය අවශෝෂණය කරන පිට කරන තාපය ස්කන්ධය කොච්චරද? කැලරිමීටරේ තුල ජලය M2 ඍණ M1 M2 ඍණ M1 CW තීට 2 ඍණ තීට 1 නේ, තීට 1 ඍණ තීට 2 තීට 1 ඍණ තීට. ඕකේද? දැන් මොනවද වෙන්නේ? පරිසරයට සිදු වූ තාපහානිය නොසලකූ විට මොනවද වෙන්නේ? පිට කරපු කට්ටිය අවශෝෂණය කරපු කට්ටියට සමානයි. මම දාලා තියෙනවා පරිසරයට සිදු වූ තාපහානිය නොසලකූ විට. දැන් ලියන්න ප්‍රකාශන එහෙනම් මොකක්ද දෙන්නේ කියලා. දෙන සමාන කරලා ලියන්න. කැල්කියුලේෂන් පාර්ට් එක ඕකේද? ප්‍රැක්ටිකල් එක තියෙන ටිකක් හිතන්න තියෙන වැදගත්ම කොටස නේ ගණනය කිරීම කොටස. රයිට්. හරි. දැන් ඕකේද වැඩේ? හරි මෙහන් විශේෂ කරුණු මේකත් එක්ක බැඳි පොඩි පොඩි දේවල්. ඕකේද? හරි අහන්න. මම මේක කියලා ගමන් කියලා දෙන්න දෙයක් තිබ්බොත් තෙත මාත්තු කළ අයිස් ජලයේ නොවිසිරෙන පරිදි ජලයට එක්කල යුතුය. හරිද? තෙත මාත්තු කරන්න මොනවද කරන්නේ? සවිට් පේපර් වලින් පිහලා දානවා. රෙදි කෑලි වලින් හරි කමන්නේ. විශාල අයිස් කැබලි නොසුදුසු වන්නේ ඒ අභ්‍යන්තර උෂ්ණත්වය බිඳුවට වඩා අඩු විය හැකි බැවිනි. තවද මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය පාලනය කළ නොහැකි අතර ඒ තුෂාර අංකයට වඩා අඩු වීමද වෙන්න පුළුවන්. දියවීමට වැඩි කාලයක් ගතවන අතර ජලය ඒ සම්පූර්ණයෙන් දිය කිරීමට නොහැකි වෙන්න පුළුවන්. ඔන්න වැදගත්. අන්න මේක අතිශයින් වැදගත්. මේ පරීක්ෂණයේට මේ කැටේ අයිස් දැම්මේයි තඩි එක අයිස් කුට්ටියක් දාන්න නැතුව කියලා අහන්න පුළුවන්. ඕකේද? ඔන්න ප්‍රශ්න. තඩි අයිස් කුට්ටියක් දැම්මොත් සමහරට වටේ අයිස් කුට්ටිය දියවි තිබ්බට බිඳුවට ලං වුණාට අයිස් කුට්ටිය ඇතුලේ උෂ්ණත්වය සමහරලාට ඍණ 2ක් 3ක් 4ක් වෙන්න පුළුවන්. එතකොට මේ ඍණ 3 තියෙන එක ඍණ 3 ඍණ 2 තියෙන එක බිඳුවට එන්නත් මොනවද කරන්නේ? තාප ශක්තිය අවශෝෂණය කරන්න ඕනේ. අපි එහෙම කැලලක් මේකෙදි ගණනය කිරීමට ගත්තේ නැහැ. එහෙනම් ඒක එක ප්‍රශ්නයක්. මොනවද ප්‍රශ්න එක? මේ අයිස් කැටේ ඇතුලේ උෂ්ණත්වය දැන් පොඩි අයිස් කැටයක් ගත්තාම අපිට හිතන්න පුළුවන් වටේටමයි හැමතැනම සමානයි කියලා. ඒක සාධාරණයි මේ හිතන එක. ලොකු එකක් ගත්තොත් එහෙම කියන්න බෑ. එකක් ඒක. ඊට පස්සේ මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය පාලනය කරන්න බෑ. දැන් අපි 35 ඉන්නේ පටන් ගන්නෙ. අපි ඔහේ අයිස් කුට්ටියක් දාලා අතාරිනවා. දිය වෙලා ඉවරලා බලනකොට සෙන්ටිග්‍රේඩ් 10ට විතර බහැලා. අපි කීයෙන් නවත්තන්න ඕනේ? 5ක් අඩුවෙන් නවත්තන්න ඕනේ. අරක දිය වෙනකොට අපි දන්නේ නැහැ කොහෙන් නවතීද කියලා. එතකොට සමහරට ඔක 25 නෙමෙයි 20න් 15න් වගේ නවතින්න පුළුවන්. ඊළඟ දේ දැන් 26 දරුවෝ දන්නේ නැහැ. අපි මොන හරි ඔය කූල් එකක් හරි මොන හරි හදනකොට ගොඩක් අයිස් කැට දැම්මොත් ඔයාලා දැකලා ඇති ඔය ඇලුමිනියම් හරි වීදුරු හරි භාජනයක් ගත්තාම ඒක වටේට ඇවිල්ලා ජල වාෂ්ප තැන්පත් වෙනවා. ඒකට හේතුව තමයි එයාගේ උෂ්ණත්වය පහළ බහැලා තියෙනවා තුෂාරාංකයට වඩා. රයිට් ඒක ගැන අපි කතා කරන ඒ කොටසේදී වාෂ්ප කොටසේදී තුෂාරාංකයට වඩා උෂ්ණත්වය පහළ බැස්සොත් එහෙම නිකමට හරි මේ භාජනයේ අර වටේ තියෙන බිත්ති වලට වටේ තියෙන ජල වාෂ්පයල බැඳෙනවා. ඒව බැඳෙන්නේ කොහොමද? වීදුරුව වටේට තියෙන ජල H2 අණුනේ. H2O අණු වතුර බිඳු විදිහට තමයි ඇවිල්ලා තැම්පත් වෙන්නේ. ඒතර තැම්පත් වෙන්න මොනවද කරන්න ඕනේ? ජල වාෂ්ප වතුර බිඳු වෙන්න මොනවද කරන්න ඕනේ? ml තාපයක් පිට කරන්න එපෙයි. අවශෝෂණයද කරන්නේ පිටද කරන්නේ? වාෂ්ප වතුර වෙනකොට තාපය පිට කරන්නේ. වතුර වාෂ්ප කරන්න තාපය දෙන්න ඕනේ. ඒතර තාපය පිට කරුවම ඒ තාපය කො? ඒ තාපය මේ භාජනයට දෙන්නේ කැලරිමීටරයට දෙන්නේ.
H2O වටේ තියෙන H2O අණු ටික මොනවද කරන්නේ? වාෂ්ප අණු වතුර වෙනවා. එතකොට තාපය පිට කරනවානේ. පිට කරපු එක සීතල කවුද උතන? සීතල මේ කැලරිමීටරේ තියෙන භාජනයනේ. කැලරිමීටරේට තාපය දෙනවා. එතකොට පරිසරයෙන් තාපය ගත්ත වෙනවා. එතකොට පරීක්ෂණය වැරදි. පැහැදිලිද? එහෙනම් මෙයා අපි අර වතුර වටේට වාෂ්ප බැඳෙන තරම් අපි මේක සීතල කරන්නේ. එහෙම වුණොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදිලා යනවා පරීක්ෂණේ. ඕකේද? ලොකු අයිස් කුට්ටියක් දැම්මොත් එහෙම වෙන්න පුළුවන්. සමහරට ඊළඟ දේ අපි දැන් වතුර සාමාන්‍ය ප්‍රමාණයක් දාලා තියෙන්නේ. අයිස් කැටේ දිය කරන්නත් ලොකු තාප ශක්තියක් ඕනේ ml ශක්තිය. සමහරට ওই වතුර වල උෂ්ණත් දැන් අයිස් කැටේ දිය වෙන්න මොකද වෙන්නේ? වතුර වල උෂ්ණත්වය පල්ලෙහාට යනවා. සමහරට අයිස් කැටේ දිය වෙන්න කලින් වතුර බහැලා ගිහලා බිඳුවටම යන්නත් පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔතනින් හැද වතුරත් බිඳුවයි අයිසුත් බිඳුවයි. ආයේ තාප ශක්තිය වතුරට ගන්න බෑ. ඇයි? දෙන්නම සමානයි. එහෙනම් අයිස් කැටේ ආයේ දිය වෙන්නේ නැහැ. සමහරට අයිස් කැටේ දිය වෙන්නේ නැතුව ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. අදහස ක්ලියර්ද? ඕකෙන් එකක් හෝ දෙකක් තමයි ඔයාලගෙන් අහන්නේ. මොනවාද ප්‍රශ්න? ලොකු අයිස් කැටයක් දැම්මොත් එකක් දෙකක් තුනක් කියන්න. එකක් මොකද්ද? අයිස් කැටේ අභ්‍යන්තරයේ උෂ්ණත්වය තමයි බිඳුවට වඩා අඩු උෂ්ණත්වයක තියෙන්න පුළුවන්. ඒක අපිට තහවුරු කරගන්න බෑ. එකක්. රයිට්? ඊළඟ එක උෂ්ණත්වය පාලනය කරන්න බෑ අපිට. මේක දීවීගෙන යනකොට සමහරට ගොඩාක් පල්ලෙහාට පද්ධතිය බහින්න පුළුවන්. තව එකක් සම්පූර්ණ අයිස් කැටේ දිය නොවෙන්න පුළුවන්. තව එකක් උෂ්ණත්වය අඩු වෙනකොට පද්ධතියේ උෂ්ණත්වයේ තුෂාරාංකයට වඩා පහළ ගිහිල්ලා වටේ තුෂාර තැන්පත් වෙන්න පටන් ගන්න පුළුවන්. අදහස ක්ලියර්ද? ඔන්න ඔවා ඔළුවේ තියෙන්න ඕනේ ආ. ඊළඟ එක. කුඩා අයිස් කැබලේ නුසුදුසු වන්නේ එහි තෙතමනිය නැත්නම් දිය වූ ජලයේ අඩංගු වේ. එහෙම කියලා චූට්ටන් අයිස් කැට දාන්නෙත් නෑ. ඇයි? පොඩි අයිස් කුඩු ගත්තොත් එහෙම ඔක තෙතමහත්තු කරන්නත් බෑ. අයිස් කැට අල්ලන්න පුළුවන් ඉන්නේ පිහ දාන්න. රයිට්? ඒතර අයිස් කැටේ පිහ දැම්මත් මොනවද වෙන්නේ? ටක් ගාලා දිය වෙලා යනවා මේක. ඒතකොට නිකන් පරීක්ෂණේ අවුලයි. දාන අයිස් කැටේ භාගයට දිය වෙච්ච වතුර තියෙන්න පුළුවන්. අපි හිතනවා එකතු කරපු මුළු ස්කන්ධයම මොනා කරනවා කියලාද? දැන් අපි හිතමු පද්ධති ස්කන්ධේ ග්‍රෑම් 10කින් වැඩි වුණා කියලා. අපි ওই ග්‍රෑම් 10 මොනා කරනවා කියලාද හිතන්නේ? ml තාපයක් ගන්නවා කියලානේ හිතන්නේ. හැබැයි නිගමන හරි ඔය දිය වුණ අයිස් කැටේ වතුර ග්‍රෑම් 2ක් 3ක් තිබ්බොත් මොනවද වෙන්නේ? ඒක දැනටමත් දිය වෙලානේ තියෙන්නේ. ඒතර අපි පරීක්ෂණේ හිතනවා ml එකක් ගත්තා කියලා. ඒකේ වැරදි. ඕකේද? රයිට්. එතකොට පොඩි අයිස් කැට සුදුසු වෙන්නේ නැහැ. කැලරිමීටරය තුල ප්‍රමාණවත් තරම් ජලය තිබිය යුතුයි. නැතිනම් අයිස් දියවීමට වැඩි කාලයක් ගත වෙයි. තවද කැලරිමීටරය වටා තුෂාර තැන්පත් වී දෝෂ ඇති විය හැක. වායුගෝලයේ ජල වාෂ්ප ජල බිඳු බවට පත් වී සියුම් ජල බිඳු වශයෙන් කැලරිමීටරය පෘෂ්ඨයේ තැන්පත් වෙන එකට තමයි අපි කියන්නේ මොනවාද? තුෂාරයද. සාමාන්‍යයෙන් කැලරිමීටරයට චුට්ටක් වතුර දාන්නේ නැහැ. චුට්ටක් වතුර දැම්මොත් මොනවද වෙන්නේ? වතුර වල තියෙන පොඩි තාප ශක්ති ප්‍රමාණයක් නේ. රයිට්? එතකොට ඕක අයිස් කැටේට අවශෝෂණය කරනකොට වතුර ටක් ගාලා බහැලා තුෂාරාංකයට වඩා පල්ලෙහාට යන්න පුළුවන්. ගොඩාක්ම දාන්නෙත් නැහැ. ගොඩාක් දැම්මම මොකද වෙන්නේ? අයිස් කැට දාගන්න විදියක් නැහැ. අයිස් දී වෙනකොට වතුර උතුරලා යන්න පුළුවන්. අයිස් දානකොට වතුර විසි වෙන්න පුළුවන්. අනම්බන ප්‍රශ්නෙත් නැත් පුළුවන්. රයිට්? එතකොට බලන්න කැලරිමීටරය තුළ ප්‍රමාණවත් තරම් ජලය තිබිය යුතුයි. නැතිනම් අයිස් දියවීමට වැඩි කාලයක් ගත වෙනවා. පොඩ්ඩක් වතුර තිබුණොත් වතුර වල තියෙන පොඩි තාප ශක්තියක් නේ. එතකොට අයිස් කැටේ දිය කරන්න ලේසි නෑ. වැඩි කාලයක් ගියොත් මොකක්ද වෙන්නේ අහුල? අයිස් දියවි තියෙන වැඩි කාලයක් ගියොත් මොකද වෙන්නේ? ඒ කාලයේ පුරාවටම පරිසරයෙන් පද්ධතිය තාපය අවශෝෂණය කරනවනේ. මේ පරීක්ෂණය ටක් ගාලා ඉවර කරන තරමට හොඳයි අපිට. වැඩි කාලයක් යනකොට පරිසරයත් එක්ක තියෙන ගනුදෙනුව වැඩි. ඒතකොට දෝෂ ඇතිවීමේ හැකියාව ගොඩක් වැඩි. ඕකේද? රයිට්. දැන් මේක මතක තියාගන්න. මගේ දවසට එක බැගින්නේ. දවසට එක බැගින් මාසෙකට 4ක්. එතකොට මේකේ මේ ටික සතියකට එක ලස්සනට පාඩම් කරගන්න පුළුවන් ඔයාලට. රයිට්? ඊළඟ එක. අයිස් කැබලි ජලයේ පාවීමට ඉඩ නොදී යුතුයි. එසේ වුවහොත් පරිසරය සමග කෙලින්ම තාපය හුවමාරු කරලා දෝෂ. අයිස් කැටේ දිය වුණොත් අයිස් කැටේ උඩ පෘෂ්ඨය පරිසරයෙන් තමයි තාපය ගන්නේ දිය වෙන්නේ. අපි හිතන්නේ පරිසරයට සිදු වූ තාපහානිය නැත්නම් තාප ගනුදෙනුව බිඳුවයි කියලා අපි උපකල්පනය කරන්නේ. ඕකේද? වැඩේ ක්ලියර්ද? හරි. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා ලියලා මම කියනවද නැත්නම් ලියන් යනවද? විනාඩි 15ක් හම්බ වෙනවා ඔයාලට මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න. ලියමු අපි පුරුදු වෙන්න. විනාඩි 15ක් දෙන්නම් ලියන්න. විනාඩි 15යි හරියටම දෙන්නේ. ඔන්න පටන් ගත්තා. ලියන් යන්න. හරි. බලමු ළමයි. ශිෂ්‍යයෙකු පාසල් විද්‍යාගාරයේදී මිශ්‍රණ ක්‍රමය භාවිත කර අයිස්වල විලේනයේ විශිෂ්ට ගුප්තතාවය නිර්ණය කිරීමට අවශ්‍ය වෙලා තියෙනවලු ශිෂ්‍යයෙකුට.
ජලය අඩංගු කැලරිමීටරයේ අයිස් සහ පරීක්ෂණයට අවශ්‍ය අනෙකුත් දෑ ලබා දී ඇත. ජලය අඩංගු කැලරිමීටරයකුයි අයිසුයි පරිසරයට අවශ්‍ය වෙන අනිත් දේවලුත් දීලා තියෙනවලු. මොනවාද අනිත් දේවල්? උෂ්ණත්ව මානයක්, ඔය තෙත මාත්තු කරන්න ඕන දේවල් අනම්බනම් ඔක්කොම දීලා තියෙනවලු. ඒ කැලරිමීටරයේ තුර ඇති ජලයේ ආරම්භක උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා පහළ, ඉහළ හෝ සමාන විය යුතුද කියලා අහන. මොකද්ද? ඉහළ. නේ? කාමර උෂ්ණත්වයට වඩා ඉහළ අගයක තමයි මුලින් තියෙන්න ඕනේ. ඒක හරිනේ. ඊළඟ එක. ඉහත එහි ඔබගේ පිළිතුර සඳහා හේතු දක්වන්න. මොකද්ද හේතුව? එතකොට පළවෙනි කොටසේදී පරිසරයෙන් අවශෝෂණය කරගන්න තාප ශක්තිය දෙවෙනි කොටසේදී පරිසරයට පිටකරන තාප ශක්තිය ප්‍රමාණයට සමානයි. නැත්නම් සරලව ගොත් ඔහොම කරන්න හේතුව පරිසරයේ සමග සිදුවන තාප හෝමාරුව අවම කර ගැනීම සඳහානේ. සංප්‍රයුක්ත තාප හෝමාරුව ශූන්‍ය කරන්න නැත්තම්. ඒක ගැළපෙන විදිහට ලියන්න. right? පරිසරයේ සමග සිදුවන සංශුද්ධ තාප හෝමාරුව අවම කිරීම සඳහා. නැත්නම් සංප්‍රයුක්ත තාප හෝමාරුව අවම කරන්න. නැත්නම් අර විදිහට ටිකක් දීර්ඝව ලියන්න පුළුවන්. පරීක්ෂණයේ පළමු වර්ගයේදී අවශෝෂණය කරන තාපය පිට කරන තාපය දෙවෙනි කොටසේදී අවශෝෂණය කරන තාපයට සමාන කර ගැනීම සඳහා. ඒ අදහස තියෙනවද කියලායි බලන්නේ. වචනයක් ගානෙම සෙට් වෙන්න ඕනේ ලියන එක. පැහැදිලිද? ඔගේ අවසාන ප්‍රතිඵලය තමයි සංප්‍රයුක්ත තාප අවශෝෂණය ශූන්‍ය කරගන්නනේ. ඊළඟ එක. කැලරිමීටරය තුළට අයිස් එකතු කිරීමේදී ශිෂ්‍යයා විසින් අනුගමනය කළ යුතු පූර්වෝපායන් මොනවාද? මොනවාද ශිෂ්‍යයා අයිස් දානකොටනේ කැලරිමීටරය තුළට අයිස් එකතු කිරීමේදී අයිස් දානකොට කරන්න ඕන පූර්වෝපායන් මොනවාද කියලා. අයිස් දානකොට එකක් තෝරගන්න. අයිස් සාමාන්‍ය ප්‍රමාණයේ අයිස් කැට දාන්න ඕනේ. චූටි මේව දාන්නෙත් නැහැ, ලොකු මේව දාන්නෙත් නැහැ. ඔකේද? ඊළඟ එක. ඒක එකක්නේ. ඊට පස්සේ දාන අයිස් කැට මොනවද කරන්න ඕනේ? හොඳින් තෙත මාත්තු කරපුව අයිස් කැට දාන්න ඕනේ. නේ? ඒක උත්තරය. ඊට පස්සේ අයිස් දානකොට උඩ ඉඳලා බොක් ගාලා අතාරින්නේ නැහැ. එතකොට මොනවද වෙන්නේ? වතුර එළියට විසුනම ස්කන්ධ වෙනසක් වෙනවා. මොනවද? ජලය නොවිසිරෙන පරිදි අයිස් එකතු කළ යුතුයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ වගේ නිකන් සීනි බෝල කතත් ලියන්න ඕනේද කියලා. ඔව් මේක පරීක්ෂණයක් නේ. පරීක්ෂණවලදී ඒව තමයි බලන්නේ අපි. ජලයේ නොවිසිරෙන පරිදි දාන්න ඕනේ. ආය මොනවාද? අයිස් කැට අර වතුර ඇතුලේ තියලා දිය කරන්න දැල්ගොටු මන්ත යටිකුරු දැල්ගොටු මන්තයක් පාවිච්චි කරන්න පුළුවන්. අයිස් මන්තනය කරනවට. එහෙම නේද? අයිස් මන්තනය සඳහා යටිකුරු දැල්ගොටු මන්තයක් පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? ඔය වගේ දේවල් තමයි ඉතින්. අයිස් කැට. වරකට එක බැගින් දාන්න ඕනේ. එකවර අයිස් කැට ටික ඔක්කොම අතරින්නේ නෑ. අයිස් කැටේ දාන්න ඕනේ දානකොට. කැටයක් දැම්ම දිය කරා. කැටයක් දැම්ම දිය කරා. එහෙම. දැන් අහන්නේ කීයද? පූර්වෝපායන් 3ක් දෙන්නනේ. තුනක් ඇහුවොත් මතක් කරන්න ඔයාලට සෙට් වෙන හොඳම 3 ලියලා එන්න. වැඩි ලියන්න යන්න එපා. රයිට්? 3යි නම් 3යි. ඊළඟ එක. අයිස් සහ ජලයේ මිශ්‍රණය මන්තනය කිරීමේදී අයිස් කැබලි ජලය මත පා නොවිය යුතුයි. මේකට හේතුව මොකද්ද? පාවුනොත් එහෙම මොනවද වෙන්නේ? අයිස් දිය වෙන්න පරිසරයෙන් තාප ශක්තිය අවශෝෂණය කර ගැනීම නිසා. නේද? අයිස් දියවීම සඳහා පරිසරයෙන් තාප ශක්තිය අවශෝෂණය කර ගැනීම නිසා පාවෙන්න දෙන්නේ නැහැ. right. ඊළඟ ප්‍රශ්නේ. අවසාන උෂ්ණත්වය ලබා ගැනීමේදී ශිෂ්‍යයා අනුගමනය කළ යුතු පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල මොකක්ද කියලා. අවසාන උෂ්ණත්වය ගන්නකොට මොනවද කරන්න ඕනේ? එකක් පද්ධතිය දැන් සෙන්ටිග්‍රේඩ් 5කින් ඉහළින් පටන් ගත්තා නම් 5ක් 15ට එනකන් අයිස් දාලා අයිස් දාන එක නවත්තලා හොඳටම කලත්තලා මොනවද කරන්න ඕනේ? පද්ධතියේ 15ම උෂ්ණත්වය තමයි ලබා ගන්න ඕනේ. අදහස ක්ලියර්ද? එතකොට අහන්නේ අවසාන උෂ්ණත්වය ලබා ගැනීමේදී ශිෂ්‍යයා අනුගමනය කළ යුතු පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල මොකක්ද? දැන් මේක පටන් ගන්නකොට ගාන කිව්වේ මොකද්ද?
කැලරිමීටරය තුල ඇති ජලයේ ආරම්භක උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා මොනවාද වෙලා තියෙන්නේ? ඉහළ ඉන්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන්. ඔන්න ආරම්භයේදී කාමර උෂ්ණත්වයට වඩා ඉහළින් තිබු උෂ්ණ ප්‍රමාණයක් තියෙනවනේ. කාමර උෂ්ණත්වයට වඩා ඉහළින් පැවති සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයෙන්ම පද්ධතියේ අවසාන උෂ්ණත්වය කාමර උෂ්ණත්වයට වඩා පහළට යනතුරු අයිස් දාලා ඊට පස්සේ අයිස් දාන එක නවත්තලා හොඳින් කලත්තලා මන්තනය කරලා පද්ධතියේ පහළම උෂ්ණත්වය සටහන් කර ගැනීම. ඒක ගලපලා ලියන්න. මොනවාද? ආරම්භයේදී ඔයාලා ලියන ඔයාලට අපිට වඩා සිංහල පුළුවන්. නැස්කල් ලියන්න. ආරම්භයේදී මොනවාද? පරිසර උෂ්ණත්වයට වඩා වැඩියෙන් තිබූ සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයම වැඩියෙන් තිබූ සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයම අවසානයේදී පරිසරයට වඩා අඩු උෂ්ණත්වයකට එනතුරු අයිස් දමා ඉන්පසු අයිස් දැමීම නවතා මොනවද කරන්නේ? හොඳින් මන්තනය කර ඉඩද්ද පද්ධතියේ පහළම උෂ්ණත්වය අවම උෂ්ණත්වය සටහන් කර ගැනීම. පැහැදිලි නේද වැඩේ? ඔය අදහස් ටිකනේ තියෙන්නේ. රයිට්. ඔයාලා ගෙදර ගිහලා මාකින් එහෙම අරන් බලන්න. මේ පරීක්ෂණයෙන් ආපු ප්‍රැක්ටිකල් ටික පුළුවන් නම් ඉවර කරන්න බෑ. අපි අවුරුදු 20ක් 30ක් 40ක් ගන්නකොට ඔය පරීක්ෂණේ අවුරුදු 5ක් විතර වගේ ඇවිල්ලා ඇති. මම මේකේ අවුරුදු දෙකක් දාලා තියෙනවා. පරීක්ෂණයේදී ශිෂ්‍යයා පහත සඳහන් තොරතුරු ලබා ගත්තේය කියලා කියනවා. කැලරි මීටරය සහ මන්තේ තාපධාරිතාවය කීයද? කියන කැලරි මීටරේ විශිෂ්ඨාපධාරිතාවයද දීලා තියෙන්නේ තාපධාරිතාවයද? බලන්න. කැලරි මීටරය සහ මන්තේ තාපධාරිතාවය. තාපධාරිතාවය දුන්නාම සමීකරණය මොකද්ද? Q සමානයි n. mc θද c θද? c θ තමයි දාන්න වෙන්නේ නේ. පොඩි වෙනසක් කරලා තියෙනවා. ධාරිතාවය 40යිලු. කැලරි මීටරය තුල වූ ජලයේ ආරම්භක ස්කන්ධය කීයද? ග්‍රෑම් 100යි. ජලයේ ආරම්භක උෂ්ණත්වය 35යි. හරි. ජලයේ අවසාන උෂ්ණත්වය 25යි. හරි. දිය වූ අයිස් වල ස්කන්ධය 11යි. අපෙන් අහනවා අයිස් වල විලයනේ විශිෂ්ට ගුප්ත තාපය ගණනය කරන්න කියනවා. ජලයේ විස්ථාපධාරිතාවය 4000යි කියලා දීලා තියෙනවා. එතන මම ඔය පොඩි ඉඩක් තියලා නැද්ද කොහෙද? විභාගෙදී ඉඩ දීලා තියෙනවා ලොකුවට. රයිට්. අර කොලේක හදලා උත්තරේ දාන්න නේද? එතකොට දැන් ඔයාලා මොනවද කරන්නේ? අයිස් දිය වුණ අයිස් ස්කන්ධයේ ග්‍රෑම් කීයද? 11යිනේ. එහෙනම් අයිස් දිය වෙන්න අවශ්‍ය තාප ශක්ති ප්‍රමාණය මොකද්ද? 11 වැඩි කිරීම 10 ඍණ 3යි. මම 10 ඍණ 3ක් දැම්මේ. අයිස් ග්‍රෑම් 11යිනේ කිලෝ කරන්න. වාරයක් L. මේ මොකද්ද මම ලිව්වේ? මොකද්ද මේ ලිව්වේ? අයිස් දිය වෙන්න අවශ්‍ය තාප ශක්තිය. ධන දිය වුණ අයිස් 25ට රත් වෙන්න අවශ්‍ය තාප ශක්තිය. එතකොට ස්කන්ධේ මේකමනේ 11 වැඩි කිරීම 10 ඍණ 3යි. m c කියන්නේ 4000යි නේද? 4000යි කියලා තියෙනවා. θ කියන්නේ 25යි නේද? 25යි. ඕකේද? ඔව්ද? මේ තමයි මොනවාද? අයිස් ටික දිය වෙලා දිය වුණ වතුර ටික 25ට රත් වෙන්න අවශ්‍ය තාප ශක්තිය ප්‍රමාණය. මේක සමාන වෙන්න ඕනේ කාටද? කැලරි මීටරේ පිට කරපු තාපය. කැලරි මීටරේ ධාරිතාවය 40යිද කොහෙදනේ දීලා තිබුණේ? 40යි. ඒතර උෂ්ණත්ව වෙනස කීයද? 35 ඍණ 25නේ. 35න් 25ට ඒ කියන්නේ කීයද? 10යි. ඕකේද? හරි නේද උත්තර? මම බලන්නේ නැහැ මතකෙන් දාගෙන යන්නේ. ධන මේක ඇතුලේ තිබුණ වතුර ග්‍රෑම් 100ද තිබ්බේ? ග්‍රෑම් 100නේ. ග්‍රෑම් 100 කියන්නේ 0.1 කිලෝ නැත්නම් එක වැඩි 100 වැඩි කිරීම 10 ඍණ 4. 10 ඍණ 3. මෙයා 4000යි. θ කියන්නේ 10. 35න් 25ට බැස්සේ. දැන් මේකේ අනම්බන රචනා ලියන්නේ නැහැ ඔයාලා හදනකොට. විශේෂයෙන්ම ස්ට්‍රක්චර් එකේ දැන් L හොයන්නනේ තියෙන්නේ. ඔයාලා පළවෙනි පේලියෙන් ටකස් ගාලා මේක ගහලා දානවා එකපාරින්. ඊට සුළු කරලා දානවා. අර මෙයා මේක සමානයි මේක සමානයි මේක දන මේක සමානයි මේක දන මේක ඕව කතා ඕනේ නැහැ. ඔයාලා එකපාරින් ලියනවා මේ මොකද්ද?
අයිස් වල මේ කතාව. අයිස් දිය වෙලා දිය වුණ වතුර වැඩි වුණා. මේ තමයි කැලරිමීටරේ වතුරයි පිට කරපු තාපය. මේ දෙන්න සමාන කරන්න තියෙන සමාන කරලා එළ හොයන්න තියෙන. මේක දැන් සුළු කරන්න තියෙන දැන් පරිස්සමෙන් සුළු කර ගන්න ඕනේ. ඕකේ නේද? දැන් සංකල්පයේ ප්‍රැක්ටිකල් එකේ දන්න කෙනෙකුට මේකේ ඇති දෙයක් නෑ මං හිතන්නේ. මේකෙදි මොනවද කරලා තියෙන්නේ? අර M1 M2 M3 වෙනකොට ඉලක්කම් ටික දීලා තියෙනවා. ඕන්නම් උතන ඉඩ තියෙනවනේ උඩ. ටිකක් තේරුම් නැති දරුවෝ ඉන්නවනම් ඔය ප්‍රශ්නෙට උඩ තියෙන හරි කොහේ හරි තියෙන ඉඩ පාවිච්චි කරලා මේක වෙනම ලියන්න. මේ මොකද්ද? අයිස් දිය වෙන්න අවශ්‍යතාවය තමයි මේ Q සමානයි ml. අයිස් දිය වෙන්න අවශ්‍යතාවය. මේ දිය වුණ අයිස් වලින් ආපු ජලය 25ට රත් වෙන්න ගත්ත ප්‍රමාණය තමයි ඔය. අයිස් දිය වෙලාවේ වතුරනේ. වතුරත් ග්‍රෑම් 11ක් එන්නේ. ඒ ග්‍රෑම් 11 සෙන්ටිග්‍රේඩ් 25ට රත් වෙන්න ඕනේ. තමයි ඔය. ඕකේද? මේ තමයි කැලරිමීටරේ 10කින් බහැලා 35න් 25ට බහැලා. මේ තමයි කැලරිමීටරේ පිට කරපු තාපය. මේ තමයි කැලරිමීටරේ ASCII තිබ්බ වතුර 35න් 25ට බහැලා. ග්‍රෑම් 100ක් NMCT. පැහැදිලිද? සමහර වෙලාවල් වලට මේකට ප්‍රකාශන ලියන්න දෙනවා. අපි අර ප්‍රැක්ටිකල් එකේ සාකච්ඡා කරා. කලාතුරකින් ඉලක්කම් දීලා ගාන අහන්නත් පුළුවන්. ඔය කැල්කියුලේෂන් පාර්ට් එක ගෙනවා. ඕක තමයි පොඩ්ඩක් පරිස්සමින් කරගන්න ඕනේ. හරේ තියෙන්නේ උතන ප්‍රැක්ටිකල් එකේ. ඕකේද? හැමෝම ලාම හරිද? හරිනේ. හරි. සාමාන්‍යයෙන් ගොඩක් ප්‍රැක්ටිකල් වල සහ රචනා ප්‍රශ්න වලත් එහෙමයි. ඉතින් අවසාන කොටස දානවා මොනවාද? නිකන් හිතන්න තියෙන කොටසක් දානවා. ඒ හිතන්න තියෙන කොටස් ලිව්වේ නැතත් ඔයාලට ඒකක් නම් එනවා. 75ක් නෙවෙයි. හිතන්න තියෙන කොටස හිතුන්නේ නැහැ කියලා කලබල වෙන්න එපා. මුල් ටිකත් හිතුන්නේ නැත්තම් පොඩ්ඩක් කලබල වෙන්න නේද? හරි මේක බලමු. රෙඩිද? හරිනේ මේක? හරි. ඔන්න බලන්න. හැමෝම උදව් කරන්න. කාම රුෂ්ණත්වයේම අගයේම ඌ වෙනත් දිනයක වෙනස් මොන හරි දවසක්ලු කාම රුෂ්ණත්වයේ අගයේමලු ශිෂ්‍යයා එම උපකරණ සහ එම ප්‍රමාණයම භාවිත කොට පරීක්ෂණය නැවත සිදු කරාලු. ඒ කියන්නේ වතුර ග්‍රෑම් 100යි ගත්තේ, අයිස් ග්‍රෑම් 11යි ගත්තේ. මොන හරි තියෙනවනේ. මොන හරි තිබ්බ දේවල් ටික. නමුත් අවසාන උෂ්ණත්වයේ 25 ගැනීමට කැලරිමීටරයේ පෘෂ්ඨය මත තුෂාර ඇති බව ශිෂ්‍යයා සෙන්ටිග්‍රේඩ් 25ට සීතල කරගෙන එනකොට මෙයාට පේනවා බාහිර ලෝහ ආවරණයේ වාෂ්ප තැන්පත් වෙලා. ඒ කියන්නේ ජල වාෂ්ප වලින් බරිත පරිසරයක්. තුෂාරංකයේ සෙන්ටිග්‍රේඩ් 27 විතර තියෙන්නේ නැති. අපි දන්නේ. ඒතකොට 25ට සීතල කරනකොට වටේ තුෂාර තැන්පත් වෙලා තියෙනවලු. ඔන්න ඒතකොට ප්‍රශ්නයක් එනවද නැද්ද පරීක්ෂණයට? මොකක්ද එන ප්‍රශ්නේ? අතිශයින් වැදගත්. තුෂාර තැන්පත් වෙනකොට එන ප්‍රශ්නේ කියන්නේ. තුෂාර කියන්නේ කැලරිමීටරයේ වටේ තියෙන ජල වාෂ්ප තියෙනවනේ. දැන් කැලරිමීටරයේ සීතල හින්දා ජල වාෂ්ප වලට ඉන්න බෑ. රස්නේ ජල වාෂ්ප මොනවද කරන්නේ? තාප ශක්තිය පිට කරලා මොනවද කරන්නේ? කැලරිමීටරයට දීලා ජල බිඳු හැදිලා කැලරිමීටරේ වටේට තැම්පත් වෙන්න පටන්. ඒතර වාෂ්පේ කවුරු බවටදපත් වෙන්නේ? වාෂ්පේ ද්‍රව්‍ය බවටපත් වෙනවා. පිට කරන තාපයට සමීකරණය මොකද්ද මේකෙදි? Q සමානයි ml ම තමයි. ml right? එතකොට දැන් මෙතන L කියන්නේ කවුද? L කියන්නේ කවුද? වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. පිළිෙනේ විශිෂ්ට ගුප්තතාවය නෙමෙයිනේ. ඕකේද? හරි. අපි හිමීට බලමු. දැන් කියනවා මෙහෙම. දිය වූ අයිස් වල ස්කන්ධයේ ග්‍රෑම් 18ක් වූ අතර කැලරිමීටරයේ මත සෑදුණු තුෂාර වල ස්කන්ධය කොච්චරයිලුද? 0.86ක් වෙලා. දැන් මේක අර දැන් කැලරිමීටරයේ දැන් පද්ධතිය අරගෙන ගිහලා කිරණෝ කියලා එහෙම නෑ. කිරුවොත් ප්‍රශ්නයක් නෑ. ඇයි ප්‍රශ්නේ? කැලරිමීටරයේ වටේට තුෂාර තැන්පත් වෙනකොට ඒකේ බරත් එනවනේ. ඒක ඔයාලට පටලලා නෑ. ඔයාලට කියනවා වටේ තියෙන තුෂාර ටික එකතු කරලා ගත්තොත් ග්‍රෑම් කීයක්ද? 0.86ලු. දාපු අයිස් වල ස්කන්ධේ හරියටම හෙව්වොත් කීයයිලුද? ග්‍රෑම් 18ක්ලු විය. තුෂාරංකයේ 25 බවද තුෂාරංකයේ 25 බවද ජල වාෂ්ප ඝනීභවනයේදී මුදාහරණු ලැබූ තාපයේ සම්පූර්ණයෙන්ම
කැලරිමීටරය මගින් අවශෝෂණය කරන ලද බවද උපකල්පනය කරමින් මෙම උෂ්ණත්වයේදී ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය ගණනය කරන. ලස්සන ප්‍රශ්නයක්. අහන ප්‍රශ්නේ මම ඔයාලගේ දැන් මේ පරීක්ෂණේ වෙනද වගේම නිරුනේ එදත් කරේ. එතකොට අර ගත්ත තොරතුරුම නම් ගත්තේ වතුර ග්‍රෑම් 100 නම් ගත්තේ පරිසරයේ 30 නම් තාම 30ද දන්නේ අපි හිතමු ඒ උෂ්ණත්වයේම නම් තිබ්බේ 35 තිබුණ වතුර 25ට එන්න කොච්චරද අයිස් දාන්න ඕනේ? අයිස් කොච්චරද දාන්න ඕනේ? ග්‍රෑම් 11යිනේ දාන්න ඕනේ. සුපුරුදු විදිහට ඔක්කොම කන්ඩිෂන් ටික තිබුණා නම් ග්‍රෑම් 11නේ දාන්න ඕනේ. හැබැයි මේ දවසේ ග්‍රෑම් කීයක් ගිහිල්ලාද? ග්‍රෑම් 18ක් ගිහිල්ලානේ. ඒතකොට ග්‍රෑම් වැඩිපුර කීයක් ගිහිල්ලාද? ග්‍රෑම් 7ක් ගිහිල්ලා. එතකොට ඔය ග්‍රෑම් 7 ඔය අයිස් ග්‍රෑම් 7 තාපේ අරගන්න ඉපේ වැඩිපුර. වැඩිපුර ගන්න තාපේ කොච්චරද? අයිස් ග්‍රෑම් 7ක් ලබා ගන්න තාප ශක්තිය කොච්චරද? අයිස් ග්‍රෑම් 7 වතුර ග්‍රෑම් 7 වෙන්න Q සමානයි ml. වතුර ග්‍රෑම් 7 25 වෙන්නත් එපේ. ඒත් MC තීටනේ හොයාගන්න පුළුවන්. ඔය වැඩිපුර ගියපු අයිස් ටික සම්පූර්ණ යන්න ඇත්තේ මොකක් නිසාද? වැඩි ඒ කියන්නේ අර පද්ධතිය නිමන්න අමාරුයි. 25ට සීතල කරගන්න අමාරුයි. ඇයි සීතල කරන්න අමාරු? තව වැඩිපුර අයිස් ඕනේ. ඇයි අයිස් ඕනේ? අර තුෂාර ඇවිල්ලා තැන්පත් වෙනකොට එයාලගේ තියෙන බන්ධන හදලා තාපේ මේ පද්ධතිය ඇතුළට දුන්න නිසා. අදහස ක්ලියර්ද? එහෙනම් තුෂාර වල 0.86 නේද ග්‍රෑම්? එහෙනම් තුෂාර පිට කරපු තාප ශක්තියට මොකද සමීකරණය? තුෂාර පිට කරපු තාප ශක්තිය Q සමානයි ml 0.86 කොයිදනේ වැඩි කිරීම 10 වාරයක් L තමයි දන්නේ නැත්තේ. ඕකේද? මේක සමාන වෙන්න ඕනේ කාටද? අර ඉතුරු ග්‍රෑම් 7 වැඩිපුර දාපු අයිස් ග්‍රෑම් 7 අවශෝෂණය කරපු තාපයට. ඒක කොටස් දෙකයි. අයිස් ටික දිය වෙලා 25ට රත් වෙලා. එච්චරයි කතාව. පැහැදිලිද වැඩි? ඔන්න බලන්න හිතන්න තියෙන ගාන. ඉතින් මේවා ඉතින් හදලා පුරුදු වෙන්න ඕනේ. රයිට්? අපි ලස්සන හදමු ගාන. මොනවද ගානේ? සෝරි. ඉත තියෙනවනේ. මට එන කියන්න තුෂාර තැන්පත් වීම නිසා වැඩිපුර දැම්පු අයිස් ස්කන්ධය කොච්චරද? 7යිනි ග්‍රෑම් 7යි. අපි ලියමු. මෙහෙම ලියන්න. අමතරව යෙදූ 7යි ග්‍රෑම් අයිස්. අමතරව යෙදූ 7යි ග්‍රෑම් අයිස්. අවශෝෂණය කරන තාප ශක්තිය. අවශෝෂණය කරන තාප ශක්තිය. මේ ග්‍රෑම් 7 අවශෝෂණය කරන තාප ශක්තිය කොච්චරද? පරිස්සම එකපාරින් ලියන්න. ග්‍රෑම් 7 අවශෝෂණය කරන තාප ශක්තිය ස්කන්ධේ ග්‍රෑම් 7නේ 7 වැඩි කිරීම 10 ඍණ 3. දැන් L ට ඔයාලා ගන්න මොන L ද? ඔයාලා දැන් හෙව්වනේ L. අයිසෝල L හෙව්ව නේද? L තමයි L. Q සමානයි ml. ධන MC තීටා. 7 වැඩි කිරීම 10 ඍණ 3යි. C කියන්නේ 4000යි. තීටා කියන්නේ 25යි. ඔන්න බලන්න. වැඩිපුර දාපු අයිස් ග්‍රෑම් 7ට අවශෝෂණය කරපු තාප ශක්තිය වෙන මේ ප්‍රකාශනයෙන් එනව නේද? එකගයිද? හරිනම් මේ පරීක්ෂණයට ඕනේ අයිස් 11යි ග්‍රෑම්. දැන් 18ක් ගියා. 7ක් වැඩිපුර ගියා. මේ 7 උනේ ඇයි? අර තුෂාර ප්‍රශ්නේ නිසා. ඕකේද? මේ ක්ලියර්ද කියන්නේ? මේ අයිස් ග්‍රෑම් 7 දිය වෙන්න. මේ දිය වුණ අයිස් ටික 25ට රත් වෙන්න. රයිට්? මේ L කියන්නේ වාෂ්පීකරණයේද විලයනයේද? මේ විලයනයේ L. එම නේද? ඔයාලා කලින් හොයපු කෙනා. විලයන L ට කීයද හෙව්වද? කලින් L හොයන්න නේ තිබුණේ. හෙව්වද? කීයද? 300 300යි කිලෝ. ඒ කියන්නේ 3.5යි. 3.5යි L නේ ජූල් කිලෝග්‍රෑමට. ඕකේද? එහෙනම් මෙතෙන්ට එන්නේ සමානයි 7 වැඩි කිරීම 10 ඍණ 3යි. මෙතන 300 වැඩි කිරීම 10 3යි නේ. දාන මේ කෑල්ල. අමෙන්. මෙයා කපන්න පුළුවන්. කොහොම නෙන්නේ? ඔය විදිහට මේ තමයි වැඩිපුර දාපු අයිස් අවශෝෂණය කරපු තාපය. මේ තාපය අවශෝෂණය කරලා අයිස් දිය වෙන්න තව වැඩිපුර අයිස් ඕනුනේ කවුරු නිසාද? කැලරිමීටරේ වටේට තුෂාරය බැඳුණු නිසා. තුෂාර ස්කන්ධය දීලා තියෙනවා. එහෙනම් ඔයාලා ඊළඟ ලියන මොනවාද? තුෂාර පිට කළ තාප ශක්තිය. තුෂාර පිට කළ තාප ශක්තිය.
පැහැදිලිද? මොකද තුෂාර පිට කරපු තාප ශක්තිය සමීකරණය Q සමානයි ml නේ. m කියන්නේ 0.86 වැඩි කිරීම 10 ඍණ 3යි. L දන්නේ. L කියන්නේ L වාෂ්පීකරණේ L. නේ? L වාෂ්පීකරණය. දැන් ඔය දෙන මොනවා වෙන්න ඕනද? ඔය දෙන සමාන කරලා උත්තරේ ගන්න. තේරුණාද වැඩේ? හරි මෙහාන් වෙලා යන නිසා. ඊළඟ ප්‍රශ්නේත් මාත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරන් යනවා. හරිද? වෙලාව ඉතුරු කරගන්න අපි සන්නයිනේට පොඩ්ඩක් හරි අත ගන්න ඕනේ. විවේකයට කලින් පොඩ්ඩක් මේ කතාවත් ඉවර කරමු. ඕක පුළුවන් කොට දාගන්න ප්‍රශ්නේ. හරි හැමෝම 95 අවුරුද්දේ ආපු ස්ට්‍රක්චර් එක මේ පාඩමෙන්ම රෙඩිද බලන්න. මම කියන් යන ඔයාලා නිදහසේ විවේකයේදී ලියන උත්තර. මිශ්‍රණ ක්‍රමයේ භාවිත කරමින් අයිස් වල විලේනයේ විශිෂ්ට ගුප්තතාවයේ සෙවීමට ඔබට පවර ඇත. ඔයාලට ඔබ මේ සඳහා භාවිත කරන පරීක්ෂණාත්මක සැකැස්මක රූප සටහනක් ඇඳ නම් කරන්න. එතකොට පරීක්ෂණාත්මක සැකැස්මට එන්න ඕනේ මොනවාද? අර වගේ කැලරි මීටරයක් එන්න ඕනේ, උෂ්ණත්වමානයක් එන්න ඕනේ, මන්තයක් එන්න ඕනේ, ওই දේවල් ටික. මම කලින් නෝට් එකේ මුල දාලා තිබ්බේ. රයිට්. එතකොට මම එතන කිව්වේ නැති කතාවක් දෙකක් තියෙනවා. කැලරි මීටරේ දානකොට වටේට හොඳට පරිවර්ණය කරපු කැලරි මීටර. මොකද උතන ප්‍රැක්ටිකල් කිහිපයක් යනවනේ. අනිත් ප්‍රැක්ටිකල් වල මම විශේෂ කරුණු විදිහට කැලරි මීටරේ සම්බන්ධ දේවල් දාලා තියෙනවා. රයිට්. එතකොට කැලරි මීටරේ කොහොමද තියෙන්න ඕනේ? හොඳට වටේට පරිවර්ණය කරලා තියෙන්න ඕනේ. තාපයේ පරිසරයත් එක්ක සිදුවෙන තාපහානිය මොනවා වෙන්නද තියෙන්න ඕනේ? අවම වෙන විදිහට තියෙන්න ඕනේ. රයිට්. රූප සටහන වලට ගන්න පුළුවන් කලින් එක නෝට් එකේ තියෙන රූප සටහන ගන්න. රයිට්. වතුර දානකොට සාමාන්‍යයෙන් ඔයාලා දාන 3න් 2ක් විතර වගේ පිරෙන ප්‍රමාණයට වතුර දාලා ගන්න. රූප සටහන අඳින්න පුළුවන් නේ? රයිට්. ඊළඟට දැන් අයිස් කැට දානකොට මිනිහෙක් ඇඳලා අයිස් කැටේ දානවා එහෙම අඳින්නේ නැහැ. රයිට්. ඔය ටික තමයි අඳින්න තියෙන්නේ. ඊළඟ එක B. මෙම පරීක්ෂණය සඳහා ඔබට අයිස් පහත සඳහන් කුමන ආකාරවලින් තියෙනවලු? විශාල අයිස් කැබැල්ලක් විදිහට තියෙනවලු, කුඩා අයිස් කැබැල විදිහට තියෙනවලු, කුඩු කරන ලද අයිස් විදිහට තියෙනවා. අයිස් කුඩු කරලා තියෙනවලු. රයිට්. මෙම ආකාර තුන අතරින් පරීක්ෂණය සඳහා හොඳම කුමන ආකාරයේද කියලා අහනවා. මොනවාද? කුඩා අයිස් කැබැල විදිහට. මෑද කුඩා කිව්වම කුඩාද මධ්‍යමද එහෙම ප්‍රශ්නයක් එනවනේ. කුඩු හරියන්නේ නැහනේ. අයිස් කුඩු කරලා දැම්මොත් එහෙම හොයාගන්න වෙයි. ඩක් ගාලා වතුර වෙනවා. අන්තිම කුඩු කරලා දැම්මොත් එහෙම වතුර උඩ පුෂ්ටිකාංශ නිසා පා වෙන්න පටන් ගන්නවා. යකඩ උනත් කුඩු කරලා දැම්මොත් වතුර උඩ පා වෙනවා. ඕකේද? පුෂ්ටිකාංශයත් එක තියෙන එතන. රයිට්. කුඩා අයිස් කැලි කියලා ක්ලියර්නේ. ලොකු වකටයක් ඇයිද කියලා දන්නවා. ඔබ අනෙක් ආකාර දෙකින් එක් ආකාරයේ ප්‍රතික්ෂේප කිරීමට බලපෑ විද්‍යාත්මක හේතු එක බැගින් දෙන්න. පළවෙනි එක මොකද්ද? විශාල අයිස් කැබැල්ලක් නේ. මොනවාද විද්‍යාත්මක හේතු එක? මේක අභ්‍යන්තරයේ උෂ්ණත්වය බිඳුවට අඩු වෙන්න පුළුවන්. උෂ්ණත්වය පාලනය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔය කතා ටිකක් කිව්වනේ. ඔව ලියන්න. කුඩු විදියට ගත්තාම වැඩේ වියලි අයිස් කුඩු ගන්න බෑ අපිට. මේක ටක් ගාලා මොනවා වෙනවද? දිය වෙලා යනවා. චූටි අයිස් කුඩු ගත්තාම ඒක ටොක් ගාලා දිය වෙනවා. ඇති දෙයක් නැහැ නේ. පුෂ්ඨ සම්පූර්ණ පොඩි පුෂ්ඨ වර්ග බලන්න තියෙන්නේ. රයිට්. එතකොට අයිස් කුඩු විදියට ගත්තාම අපිට කියන්න පුළුවන් වියලි අයිස් ලෙස පවත්ව ගන්න බෑ අපිට. වේලි අයිස් විදිහට අපිට දාන්න බෑ. එහෙම ලියන්න. වේලි අයිස් ලෙස පවත්ව ගන්න බෑ. ටක් ගාලා දිය වෙනවා. දැන් සාමාන්‍ය අදහසක් එනවනේ විභාගයට අහන්නේ මොනවාද කියලා එකයි මේ පරීක්ෂණයේදී. රයිට්. ඊළඟට යන්නද මොනවා ලියන්න පස්සේ නිදහසේ. අයිස් ජලයට එකතු කිරීමට පෙර ඔබ විසින් ගත යුතු මිනුම් තුන මොනවාද? අයිස් වතුරට දාන්න කලින් ගන්න ඕන මිනුම් මොනවාද? පළවෙනි මිම්ම මොකද්ද? කැලරි මීටරේ ස්කන්ධය. කියන්නේ කැලරි මීටර ස්කන්ධය කිව්වම මන්තයත් අන්තර්ගතව. ඊළඟට කැලරි මීටරේට වතුර දාපුවාම උෂ්ණත්වයේද ස්කන්ධයේද? ස්කන්ධය. උෂ්ණත්වයේ පුළුවන් තරම් හොඳයි අයිස් දාන්න පටන් ගන්නකොටම ගත්තනම්. රයිට්. ඊළඟට අවසානට ආරම්භක උෂ්ණත්වයේ පද්ධතිය. එහෙම නේද? ඊට පස්සේ අයිස් දැම්මට පස්සේ ගන්න උෂ්ණත්වයේද ස්කන්ධයේද? උෂ්ණත්වයේද මුලින්ම ගන්න ස්කන්ධයේද අයිස් දැම්මට පස්සේ. පහළ බහින අඩුම උෂ්ණත්වය. මොකද ඕක පරිසරයත් එක්ක ක්‍රියා කරලා වෙනස් වෙන්න පුළුවන් නිසා උෂ්ණත්වය ගන්න. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේ එහෙම ලේසියකට. පස්සේ ස්කන්ධෙ හිමීට කිරා ගන්න. ලේද? උෂ්ණත්ව දෙක මැදට එන්නේ. එතකොට මුලින්ම
කැලරිමීටරයේ ස්කන්ධය තමයි පළවෙනි පාඨාංකය. ඊළඟට ජලයේ එක් කරන ලද කැලරිමීටරයේ ස්කන්ධය 2 3 වෙන්නේ පද්ධතියේ ආරම්භක උෂ්ණත්වය. දැන් පැහැදිලිද? රයිට්. ඊට පස්සේ අහනවා පරිසරයේ සිදුවන තාපහානිය අවම කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මෙම පරීක්ෂණයේදී එක්තරා පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරනවලු. ඒක මොකක්ද අහනවා. දන්නව මොකද්ද? ලස්සන කියන්නේ පරිසරයට සිදුවන තාපහානිය අවම කර ගැනීමට කියලා. එහෙනම් දන්නව මොකටද දෙන්නේ කියලා. මොකද්ද? පද්ධතිය ආරම්භයේදී පරිසරයට වඩා සෙන්ටිග්‍රේඩ් 5ක් විතර වැඩි උෂ්ණත්වයකින් පටන් අරගෙන ඊට පස්සේ පරිසරයේ අවසාන උෂ්ණත්වය 5ක් පමණ අඩු වන තුරු පමණක් අයිස් එකතු කිරීම. 5කින් වැඩියෙන් 5කින් අඩුවේ. නැත්නම් යම්කිසි සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයකින් වැඩියෙන් පටන් අරගෙන එම සෙන්ටිග්‍රේඩ් අංශක ප්‍රමාණයම පරිසරයට වඩා උෂ්ණත්වය අඩු වෙනකම් පමණක් අයිස් එකතු කිරීම. එක්ක ඉලක්කමක් දාලා ලියන සෙන්ටිග්‍රේඩ් 5 වගේ නැත්නම් යම් මගයක් කියලා පටන් ගන්න. දැන් පුළුවන් ද බලන්න අවුරුදු 2 ගහලා තිබුණා දෙකේම ওই කතාව තිබ්බද? ඊටු අවුරුදු වල බලන්න. අනිවාර්යෙන් අහලා ඇති. අහනවම තමයි. රයිට්. හරි. ඊළඟ එකට යන්න අයිස් ජලය සමග මිශ්‍ර කිරීමෙන් පසුව ගනු ලබන මිනුම් දෙක සඳහන් කරන්න. මොනවාද මිනුම් දෙක? අයිස් දැම්මට පස්සේ පද්ධතියේ අවසාන උෂ්ණත්වය නැත්නම් පද්ධතියේ අවසාන පහළම උෂ්ණත්වය වඩාත්ම හොඳට කිව්වොත් අවසානයේ ලැබෙන පහත්ම උෂ්ණත්වය අපි ගන්නවා. ඊට පස්සේ පද්ධතියේ අවසාන ස්කන්ධය ගන්නවා. දැන් පැහැදිලිද? රයිට්. ඊළඟ එකට යනවා එහෙනම්. හරි නේද? අයිස් දිය කිරීමට පමණක් යාන්ත්‍රමින් සෑහෙන ජල ප්‍රමාණයක් මෙම පරීක්ෂණය සඳහා යොදාගත් හොත් නිර්වද්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට ලබා ගන්න නොහැකි. මේට ඔයද මොකද? මේ කැලරිමීටරයට චූට්ටක් දානවා ඒ වතුර පොඩ්ඩයි මෙහෙම දාන්නේ. ඒ වතුර දාන්නේ මොනකටද? යන්තම් අයිස් කැට ටික දිය කරගන්න විතරයි. ඒතකොට ඒකේ අදහස උෂ්ණත්වය කීයට බහීද? අයිස් කැට ටික දිය කරගන්නවා විතරක් කියන්නේ දිය වුණ අයිස් බිඳුවේ කියන්නේ අසනෝ පද්ධතිය බිඳුවට යනකම් යනවා. ඒතකොට තියෙන ප්‍රශ්න මොනවද අහනවා? එක දැන් උෂ්ණත්වය ගොඩාක් පහගෙන යනකොට දැන් 35න් පටන් ගත්ත පරිසරයේ 30යි මේක නවතින කොහෙන්ද ගිහිල්ලා? බහැලා බිඳුවෙන් නවතිනවා. ඒතකොට පරිසරයෙන් තාප ශක්තිය ගොඩක් අවශෝෂණය වෙන ප්‍රමාණයක් එනවා. ඊළඟ එක තමයි අනිවාර්ය තුෂාරාංකයට වඩා වැඩි වුණාම මොනවාද? වටේ තුෂාර තැන්පත් වෙලා තුෂාර වලින් තාපය මෙහා ඇතුළට දෙන්න ගන්නවා. Q සමාන ml ප්‍රමාණයක් දෙනවා. ඕක තමයි ඉතින් හේතුව. පැහැදිලිද? අපෙන් අහන්නේ පරීක්ෂණය සඳහා යොදාගත් අයිස් දිය කිරීමට පමණක් යාන්ත්‍රමින් සෑහෙන ජල ප්‍රමාණයක් මේ පරීක්ෂණය සඳහා යොදාගත හොත් නිර්වද්‍ය ප්‍රතිඵල ලබා ගන්න බැරිලු. ඇයි කියලා අහන අපි ලියමු. වතුර චුට්ටයිනේ දාන්නේ. අපි ලියමු. එවිට අයිස් දියවීමට වැඩි කාලයක් ගතවන බැවින් අයිස් දියවීමට වැඩි කාලයක් ගතවන බැවින් ලොකු කාලයක් අයිස් දිය වෙන්න යනවා. වතුර පොඩ්ඩනේ තියෙන්නේ. පරිසරයෙන් වැඩි තාප ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කරගයි. පරිසරයෙන් වැඩි තාප ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය කරගයි. පැහැදිලි දෙක පරිසරයෙන් තාපය ගොඩක් අවශෝෂණය කරගන්න එක ලොකු ප්‍රශ්නයක්. ඔන්න එක. දෙකක් නේ දෙන්නේ. මේට හේතු දෙකක් දෙන්නේ. දෙවෙනි එක මොකද්ද? දැන් තුෂාරාංකයේ ගානකුත් අපි හදලා පටන් ගත්තේ උඩ. මොනවද වෙන්නේ? ගොඩාක් උෂ්ණත්වයේ පහළ බහිනකොට තුෂාර තැන්පත් වෙලා ඒ වගේන් තාපයේ භාජනයට එනකොටත් ප්‍රශ්නයක් එතන සිදු වෙනවා. අපි ලියමු මොනවාද? කැලරිමීටර උෂ්ණත්වයේ තුෂාරාංකයට වඩා පහළ යෑම නිසා කැලරිමීටරයේ උෂ්ණත්වය තුෂාරාංකයට වඩා පහළ යෑම නිසා එහි බාහිර පෘෂ්ඨයේ තුෂාර තැන්පත් වී දෝෂ හටගයි. එහි බාහිර පෘෂ්ඨයේ තුෂාර තැන්පත් වී දෝෂ හටගයි.
දැන් පැහැදිලිද වැඩේ? right. ඒක මන්නේ සාකච්ඡා කරනවා. දැන් හිතන්න තියෙන කැලලක් තියෙනවා අවසාන කොටස. G කොටස. right. අපි මෙතන විවේකයට යනවා. විවේක කාල නිදහසේ හිතලා උත්තරේ කියන්න මට. හරි. පටන් ගමු පාඩම. තාප සන්නයනය. තාප සන්නයනය. ඕකේද? හරි. හරි. අල්ලමයිනේ තාප සන්නයනය. අපි මේ වගේ උදාහරණයක් හිතමු. තාප සන්නයනය කියන්නේ තීර විදියට ගත්තාම බොහොම පොඩි පාඩමක් සහ ගණන් ඕන තරම් හදන්න පුළුවන් පාඩමක්. රචනා ප්‍රශ්නයක් ගොඩාක් දුරට අවුරුදු 3-4කට සැරයක් එන කොටසක්. ප්‍රැක්ටිකල් විදියට ගත්තොත් එක ප්‍රැක්ටිකල් එකයි තියෙන්නේ. රයිට් අපි දවසට එක ගැන සාකච්ඡා කරගෙන යනකොට ඒ ටික අපි කතා කරමු. අපි හිතමු මේ වගේ අපි හිතමු යකඩ දණ්ඩක් කියලා මේ තියෙන යකඩයක්. රයිට් මම යකඩයක් අරගෙන මොන හරි ලෝහයක් වානේ හරි මොන හරි මේ ලෝහේ තැන් කිහිපයකින් සිදුරු කරනවා. සිදුරු කරලා මම මේක ඇතුළට උෂ්ණත්වමානයේ බල්බ ගිල්ලනවා මෙහෙම. උෂ්ණත්වමාන ටිකක් මෙහෙම ගිල්ලනවා. රයිට්. ඒතර ඔයාලට තේරෙනවා ඇයි මම මේ දේ කරන්න කියලා. මගේ අවශ්‍යතාවය මොකද්ද? මේ දණ්ඩේ එක එක තැන්වල උෂ්ණත්වයේ මැනගන්න එක තමයි මගේ ටාගට් එක. රයිට්. ඒ විදිහට මම මේක ඇතුලේ අර මොන හරි ඇඳගන්න ලස්සන එතකොට සාමාන්‍යයෙන් ලෝහයක උෂ්ණත්වය මනින්න උෂ්ණත්වමානයකින් එකපාරට අමාරුයි. අපි හිතමු සිදුරක් විදලා ඉවරලා උෂ්ණත්වමානයේ බල්බ් එක ඇතුල් කරනවා කියලා. ඒත් හරියටම ඔක ටච් වෙන්නේ නැහැ නේ, ස්පර්ශ වෙන්නේ නැහැ නේ. අවකාශයක් ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ දැන් අපි හිතමු මේ සිදුර මෙහෙම හදවුවට පස්සේ ටිකක් සිදුර ටික ලොකුවට හදන්න එපේ. මෙහෙම හදලා මේ මැද අවකාශයේ රසදියෙන් පුරවනවා. රයිට්. එතකොට ලෝහ දණ්ඩය සහ උෂ්ණත්වමානයේ බල්බය අතර හොඳ තාපමය ස්පර්ශයක් ඇති වෙනවා. තාප ශක්තියට අග්ගල ගමන් කරනනේ යහරා. එතකොට අපි හිතනවා ලෝහ දණ්ඩේ මෙතන උෂ්ණත්වය මේ උෂ්ණත්වමානයේ පාඨාංකයට මොනවා වෙනවා කියලාද? සමාන වෙනවා කියලා. මම මේ හරිය හයි කරලා තියෙන්නේ හුමාල කුටීරයක්. මේක ඇතුලේ තියෙන්නේ හුමාලය. සෙන්ට්‍රිගේට් අංශක 100යි කියලා අපි උපකල්පනය කරමු. මෙතන තියෙන්නේ කවුද? හුමාල කුටීර. නිතරම මේක ඇතුලට හුමාලය එනවා, හුමාලය යනවා, හුමාලය එනවා, හුමාලය යනවා. 100 තියෙන වතුර නටල වාෂ්ප වෙන ගමන් තියෙන හුමාලයේ තියෙන. එතකොට අපි හිතනවා මේ දණ්ඩේ කෙලවර 100යි කියලා. රයිට්. ප්‍රැක්ටිකල් එකේදී අපි කතා කරමු හුමාල කුටීර සහ ඒ වගේ දේවල් ගැන. ඉස්සරහට මේ හරිය මම දාලා තියෙන්නේ දියවි තියෙන අයිස්. සමහරෙන් දියවි තියෙන අයිස් තියෙන සෙන්ට්‍රිගේට් කීයද? 0.2. පැහැදිලිද? රයිට්. ඔය විදිහට අපි දානවා. එතකොට අපිට පේනවා මුලින්ම අපි හිතමු මේ පරිසරයේ තිබෙන සෙන්ට්‍රිගේට් 30 කියලා. ඒතකොට මේ දණ්ඩ 30යිනේ. දණ්ඩ 30යි. ටික වෙලාවක් යනකොට මේ පැත්ත බිඳුවට ලං වෙලානේ. එහෙනම් දණ්ඩේ මේ හැරී තියෙන තාප ශක්තිය මේ අයිස් අරගෙන මේ දණ්ඩේ මේ කෙලවර කීයට රක් ගාලා බහිනවද? බිඳුවටම බහිනවා. මේ කෙලවර කීයට රත් වෙනවද? 100ට. එතකොට මේ පැත්ත 100යි. අර පැත්ත කීයද? බිඳුවයි. දැන් මේ උෂ්ණත්මානවල පාඨාංග දිහා බලපුවම ටික වෙලාවක් ගියාම එතකොට සාමාන්‍ය වෙන්නේ දරුවනේ මුල්ම වෙලාවේදී මේ පරීක්ෂණේ පටන් ගන්නකොටම මේ උෂ්ණත්වමාන පාඨාංග මේ හරියම බැහැගෙන යනවා බිඳුව පැත්තට. මේ පැත්ත වැඩි වීගෙන යනවා 100 පැත්තට. ගිහිල්ලා යම්කිසි තැනකට ගිහිල්ලා අවස්ථාවක් එනවාමයි අනිවාර්යයෙන් ආය උෂ්ණත්වමානවල වෙනසක් වෙන්නේ නැහැ. යම්කිසි නිශ්චිත තැනකට ඇවිල්ලා ඉහළ නවතිනවා. එතකොට නිකන් සමතුලිතතාවයක් වගේ. අපි ඒකට නමක් කියනවා අනවරත අවස්ථාව කියලා. මොන අවස්ථාවද? අනවරත අවස්ථාව. අනවරත අවස්ථාවේදී උෂ්ණත්වමානවල පාඨාංග නිකන් විචලනයේ දිහා බලපුවාම මෙන්න මේ වගේ හැඩයකට තමයි මේ උෂ්ණත්වමානවල අගේ තියෙන්නේ. මෙහි ගොඩාක් වැඩි, මෙහි අඩුයි, සරල රේඛාවක් නෙමෙයි, මෙහෙම වක්‍රයක් තමයි තියෙන්නේ. අදහස් කළේද? ඒකට හේතුව අපි දැන් ඉගෙන ගන්නවා. රයිට්. එතකොට මම දැනට මේක ඇතුලේ තියෙන පොඩි ස්තර කෑල්ලක් ගැන අවධානය යොමු කරනවා අපේ අධ්‍යයනයේ පහසුව සඳහා. මෙන්න මෙතන තිබුණ යකඩ බටෙන් චූටි යකඩ කෑල්ලක් මම මෙහෙම කපා ගන්නවා. මේ තමයි මේ යකඩ කොටස. රයිට්. මම මේ කෑල්ල වෙනම ඇඳලා ගන්නම් පැත්තකට. රයිට්. අපි හිතමු මේ තියෙන්නේ ඕකේ තිබුණ ඔය ස්තරින් කොටසක්. මේකෙන් කපාගත්ත කෑල්ල මේ තියෙන්නේ. දැන් මෙහි 100 නිසා අරහි බිඳුව නිසා මොනවාද ළමයි වෙන්නේ? අපි දන්නවද යකඩ දණ්ඩක් වගේ අරගෙන අපි ලිපකට අල්ලන් හිටියොත් මොනවද වෙන්නේ? ටික වෙලාවකින් අපේ අතත් රත් වෙනවනේ. ඇයි? දණ්ඩ දිගේ තාප ශක්තිය එනවා. ඒතකොට මෙහි වැඩි නිසා මෙහෙට මෙහෙම දැන් මේක අංශු වලින් හැදලා තියෙනකොට ළමයිනේ
මේ අංශුවෙන් මේ අංශුවට මේ අංශුවෙන් මේ අංශුවට මේ අංශුවෙන් මේ අංශුවට වගේ තාපය මෙහෙම ගමන් කරනවා. අන්න එහෙම අංශුවෙන් අංශුවට තාපේ ගලා යෑමේ සංසිද්ධියට අපි නමක් කියනවා මොකද්ද? තාප සන්නයනය කියලා. අංශුවෙන් අංශුවට තාපේ ගමන් කිරීම. ඒතකොට ලෝහ දණ්ඩක් ගිහිල්ලා ලිපකට දාගෙන ඉනකොට අපේ අත රත් වෙන්නේ සන්නයනය නිසා. අංශු ගමන් කරන්නේ මේ ලෝහ දණ්ඩ උණු වෙලා රත් වෙලා හිට මෙහිට පරමාණු යනව නෙමෙයි. එතන අවස්ථා විපර්යාසයන්නේ තියෙන්නේ. රයිට්? එතකොට මෙහෙම අංශුවෙන් අංශුවට තාපේ ගලන් යෑමේ ක්‍රියාවලියට කියනවා මොකද්ද? තාපසන් නයනය කියනවා. එතකොට මම මෙහෙම ස්තරයක් ගත්තොත් මේ ස්තරයට මෙහෙම අංශුවෙන් අංශුවෙන් ඔහොම ඇවිල්ලා යම්කිසි තාප ශක්ති ප්‍රමාණයක් මෙහෙම ඇතුල් වෙනවනේ. කොහෙන්ද ඇතුල් වෙන්නේ? යාබද ස්තරයෙන්. එයාට අල්ලපු ස්තරයෙන් මෙයාට යම්කිසි තාප ශක්ති ප්‍රමාණයක් එනවා. මං හිතන්නම් මෙහෙම ඇතුල් වෙන තාප ශක්ති ප්‍රමාණය Q කියලා. කොච්චර තාප ශක්තියක් එයාගේ ඇතුළට එනවද? Q. ඕකේද? මේ Qට වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. මම මෙහෙම ගන්නම්. එකක් Q1, අනික Q2, අනික Q3. මේවා අපි ඉගෙන ගන්න ඕනේ. දැන් මේ ස්තරයෙන් මේකට තාපය ආවා. මම හිතන උදාහරණයක් විදිහට ජූල් 100ක් ආවා. මේ යාබද ස්තරයෙන් අපි තත්පරයකට කියමු. තත්පරයකට මෙයාට මෙහෙම සන්නයනෙන් ජූල් 100ක් ආවා. මේ ජූල් 100 ආවේ කොහොමද? සන්නයනෙන්. එහා ස්තරයෙන් මේකට දුන්නා කියලා. ජූල් 100ක් දුන්නා. මේ ජූල් 100ට වෙන්න පුළුවන් දේවල් මොකද්ද? එකක් තමයි දැන් මේ හරි උෂ්ණත්වයේ පරිසරයට වඩා වැඩි නම් මේ පුෂ්ඨයෙන් වායු අණු ඇවිල්ලා මේකත් එක්ක ගෑවිලා යනකොට පරිසරයට වෙන මොකද්ද තාප? හානියක් වෙනවා. එහෙනම් Q1 මොකද්ද Q1 කියලා කියන්නේ? පරිසරයට සිදුවන තාප ශක්ති හානියක් වෙනවා. ඒතකොට ජූල් 100ක් දුන්නාම මම උදාහරණයක් විදිහට කියනවා ජූල් 2ක් හානි වෙලා ගියා. අදහස් ක්ලියර්ද? ඊළඟ දේ තමයි දැන් මේ තත්පරයකට ජූල් 100ක් එනකොට ඔය කියන තත්පරේ පටන් ගන්නකොට මං හිතන්නම් මේ ලෝහ කෑල්ල මේ සලකන ලෝහ කෑල්ලේ සෙන්ටිග්‍රේඩ් අංශක උෂ්ණත්වය 80යි. තත්පරේ ඉවර වෙනකොට 81යි. එහෙනම් උෂ්ණත්වය මොනවා වෙලාද? වැඩි වෙලා. දැන් මේක මුල්ම වෙලාවේ වැඩි වීගෙන යනවනේ. එහෙනම් Q2 පාවිච්චි වෙන්නේ මොනකටද? තමාගේ උෂ්ණත්වය ඉහළ නංව ගන්න තාප ශක්තියක් ඕනේ. එයා අවශෝෂණය කරගන්න ඒ කොටස. Q2 මොකක්ද සමීකරණය හැබැයි? Q සමානයි mc θ. දැන් දෙකයි. තව කවුද ඉන්නේ? මං හිතන්නේ මෙයා තමයි ඔය අවශෝෂණය කරපු ප්‍රමාණය කියලා. Q3 කියන්නේ අවශෝෂණය කරපු ප්‍රමාණය. තව එක දෙයක් වෙනවා මොනවාද ඊළඟ දේ? දැන් මෙහෙට ආපු ජූල් ප්‍රමාණය මං හිතන්නේ ඕනනම් ජූල් 10ක් 8ක් අවශෝෂණය කරනවා. දැන් වෙච්ච දේවල් කියන්නේ එහා ස්තරයෙන් මෙහා ස්තරයට කීයක් ආවද? උදාහරණයක් විදිහට මේ පෑනයි මේ පෑන මෙහෙම පෑන් ගොඩක් කොහොම ශ්‍රේණිගතව තියලා තියෙන්නේ ඔහොම. මේ පෑන මේ කෙලවර රත් කරනවා. රත් කරනකොට මේ පෑන දිගේ තාපේ මෙයාට ඇතුල් වෙනවනේ. මෙයාට තත්පරයට ජූල් 100ක් ඇතුල් වුණා. දැන් මෙහෙනු තව පෑනක් තියෙනවා කියලා හිතන්න. දැන් මේකට ආපු ජූල් 100ට වෙන්න පුළුවන් දේවල් මං අහන්නේ මොනවාද? එක මේ පුෂ්ඨයෙන් පරිසරයට තාපේ හානි වෙනවා. එක. දෙක මෙයා අඩු උෂ්ණත්වයක නම් හිටියේ තාප ශක්තිය වෙලා එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. දෙක. ඊළඟ එක තමයි මෙහෙන් තව පෑනක් ගෑවිලානේ තියෙන්නේ. මේකෙන් සන්නයනෙන් එහා කෙනාට ටිකක් තල්ලු කරනවා. ඔයාටත් ටිකක් කියලා. සන්නයනය සිද්ධ වෙනවා. අදහස් ක්ලියර්ද? එහෙනම් දැන් මට කියන්න මේ ස්තරේ මෙයාට ආවේ 100 නම් දෙකක් එළියට ගියා නම් 8ක් උෂ්ණත්වය තමයිගේ වැඩි කරගන්න ගියා නම් තව කීයක් ඉතුරුද? 90ක් ඉතුරුනේ. ඒ 90 යාබද ස්තරයට සන්නයනය කරනවා. ජූල් 90ක් දෙනවා. දැන් ඒතොර ඒ දෙන්නේ මේ ස්තර කෙනාටනේ. එයාට 90ක් හම්බ වෙනවා. එයා 90 මොනා කරන වෙද්ද? ඒකිනු කොටසක් එළියට යනවා. කොටසක් තමාගේ උෂ්ණත්වය වැඩි වෙන්න ගන්නවා. කොටසක් ඊළඟ කෙනාට දෙනවා. ඔහොම එහාට. එතකොට නිකන් ඈතට යන්න එහා කෙනාට දෙන ප්‍රමාණය මොනවා වෙනවද? ඇයි මගින් ලීක් වෙනවනේ. හානි වෙනවනේ. දැන් මේ මගින් හානි වෙන නිසා මෙයාලා ටික ටික ගබඩා කරගන්න නිසා ඇයි එන ප්‍රමාණය ටිකක් එයාගේ උෂ්ණත්වය වැඩි කරන්න ගබඩා කරගන්නවනේ. නිකන් අර මේ වගේ අපි හිතමු උදාහරණ විදිහට දැන් ඔය වැවක් තියෙනවා. ඇල මාර්ගයක් තියෙනවා. රයිට්? සම්පූර්ණ ඇල හිඳිලා තිබ්බ වෙලාවේ. ඔන්න වැවේ ගේට්ස් ඇරියා. දැන් වතුර යනකොට වතුර වලට වෙන්න පුළුවන් මේවල් මොනවාද? එකක් තමයි දැන් ඇලේ වතුර තිබ්බේ නෑනේ. තමාගේ වතුර මට්ටම වැඩි වෙන්න ටික ටික වතුර ටිකක් එයා ගන්නවනේ. ටිකක් ගන්නවා. ආයේ පොඩි තියෙන අතු ගංගා වලට ටිකක් යවනවනේ. ඒවල එක ලීක් වෙනවා කියලා හිතමු. පොඩි ගංගා වලට යනවා. ඉතුරු කොටස නේද ඉස්සරහට යවන්නේ. ඔහොම වතුර යවල කාලයක් ගියාට පස්සේ මොනවද වෙන්නේ? යම්කිසි වෙලාවක වතුර මට්ටම එකම ගන්නට තියාගන්නේ. මොකද එන ප්‍රමාණය මොනවද වෙන්නේ? කොටසක් මෙහෙට යනවා ලීක් වෙලා වගේ. ඒක දැන් නිශ්චිත තැනකට එනවා. ඊට පස්සේ ඉතුරු කොටස ඉස්සරහට ගිහිල්ලා මුහුදට යනවා.
අවසානයේ යම්කිසි ස්ථාවර තැනකට එනවා. ඒ මට්ටමේ වතුර මට්ටම පවතිනවා. මේ වගේ මෙහෙම පද්ධතිය තියලා ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න දැන් පළවෙනි කතාව ක්ලියර්නේ මෙහෙම වෙනවා. රයිට්? ඔහොම විනාඩි 10ක් 15ක් මේ පද්ධතිය තියලා තිබ්බහම ටික වෙලාවකින් මොනවද වෙන්නේ? තමාගේ උෂ්ණත්වය වැඩි කරගන්න අය වැඩි කරගෙන යනවා. අඩු කරගන්න කොටස් මේ කෙලවර වගේ අඩු කරගෙන ගිහිල්ලා යම්කිසි නිශ්චිත ස්ථාවර තැනකට මෙයාලා එනවා. ආය උෂ්ණත්වය වෙනස් කරගන්නේ නැහැ. පැහැදිලිද? අන්න ඒ වෙලාවේදී උෂ්ණත්වමානවල පාඨාංකය මෙන්න මේ වගේ වෙනවා. ඕකේද? රයිට්? ඒ අවස්ථාවට අපි නමක් කියන මොනවාද? අනවරත අවස්ථාව. අනවරත අවස්ථාවේදී මේ කැලේ තුنين මොනවාද වෙන්නේ කියලා කියන්නේ? පරිසරයට යන්න පුළුවන්ද? ඔව්. අනවරත වෙලාවයි පරිසරයට යන්න ඇති. එහා පැත්තට යන නැද්ද? එහා පැත්තටත් යනවා. ඊළඟ කෙනාට දෙන්න ඕනේ. මේ මොකද්ද? 8 කියලා ගත්තේ. තමාගේ උෂ්ණත්වය වැඩි කරගන්න අවශෝෂණය කරන ප්‍රමාණය අනවරත වුණාම ආයේ තමා ගන්නෙ නැහැ. එහෙනම් මේ කැලේ මොනවද වෙලා යන්නේ? දැන් මෙහෙන් දෙන තාව ශක්තියට වැඩ දෙකයි වෙන්නේ මොනවද? කොටසක් එළියට යනවා, කොටසක් එහා එකට දෙනවා. රයිට්? දැන් කොටසක් එළියට යන එකත් අවුලක් නේ. මම ඊළඟට මොනවද කරන්නේ? මේක වටේට ඔය පන් පැදුරු වගේ මොන හරි ගෙනලා හොඳට පරිවර්ණය කරනවා. කපු පුළුම් වගේ දාලා. හොඳට පරිවර්ණය කරපුවාම අපිට හිතන්න පුළුවන් වායුගෝලයට ඇවිල්ලා මේ අගෙන් තාපය ගෙනියන්නත් බෑ. ඒතර මේ පරිසරයට යන ප්‍රමාණයත් නැති වෙලා යනවා. දැන් වෙන දේවල් කියන්නේ මේ ස්තරයෙන් මෙයාට තාප ශක්තිය ඇතුල් වුණොත් වෙන්න පුළුවන් වේදි තුනයි එකක් මොකද්ද? පරිසරයට යනවා අවුරුලා තියෙනවා නම් හොඳට ආවරණය කරලා නම් පරිසරයට යන්න බෑ. අනවරත වෙලා නම් තමාව ශෝෂණය කරන්නේ නැහැ. එතකොට වෙන්නේ මොනවද? කෙලින්ම මෙහෙන් එන ටික මොනවද වෙන්නේ? එහා එකට දෙනවා. එහෙනම් මෙහෙන් ජූල් 100ක් આવොත් එයා මොකද කරන්නේ? ඒ 100 එහා කෙනාට දෙනවා. එයා එහා කෙනාට දෙනවා. අවසාන මෙතනින් එහාට යන්නේ කීයක්ද? 100ම යනවා. නිකන් අර බටේකින් වතුර යනවා වගේ. මෙහෙන් වතුර ලීටරයක් ඇතුළු වුණොත් තත්පරයකට ලීක් වෙන්නේ නැත්තම් බටේ ඇතුළු හිස් අවකාශයක් නැත්තම් පිරෙන්න මෙහෙන් එන ප්‍රමාණය අර හින් එළියට යනවා. එතකොට සංශුද්ධ තාප සන්නයනයක් විතරයි වෙන්නේ. රයිට්? අපි ඔය හදන හැම ගානක්ම හදන්නේ අන්න ඒ අවස්ථාවට. පරිසරයට යන්නෙත් නැත්තම් තමාගේ වැඩි වෙන්නෙත් නැත්තම් මෙහෙන් ගලන්න පට ඇතුල් වෙන තාප ශක්ති ප්‍රමාණය මෙහෙන් පිට වෙන ප්‍රමාණයට මොකද වෙන්නේ? සමාන වෙනවා. අපි කියන දොරට තියෙන හුදෙක් එක දෙයයි මොකද්ද? සංශුද්ධ තාප සන්නයනයක් විතරයි කියලා. දැන් පැහැදිලි මුල් ටික පාඩමේ පොඩි දේවල් ටිකක් තියෙනවා. සන්නයනය කියන්නේ මොකද්ද කියලා ක්ලියර්ද? මොකද සන්නයනය කියන්නේ විශේෂයෙන්ම ඝනවල තමයි සන්නයනය හොඳටම සිද්ධ වෙන්නේ. ද්‍රවවල ටිකක් තියෙනවා වාෂ්පවල වායුවල නැති තරම් ගොඩක් අඩුයි සන්නයනේ. වාෂ්පවල වායුවල තාපය ගලන කරන්නේ එහාට මෙහාට අංශු එහෙම ගිහිල්ලානේ. ද්‍රවවලත් එහෙම තියෙනවා. හැබැයි සාපේක්ෂව ඝනවල තාපය ගලන එකම ක්‍රමවේදය මෙහා. මේ ලෑල්ල අපි රත් කරොත් එහෙම තාපය එහාට ගමන් කරන ප්‍රධානම ක්‍රමවේදය තාප සන්නයනේ. රයිට්? සන්නයනේ කියන්නේ අංශුවෙන් අංශුවට තාපය ගැලීම. එතකොට මේ කට්ටිය දැන් මෙයා බිඳුව කරන් මෙයා බිඳුව කරගෙන නෝට් එක පොඩ්ඩක් පිළිවෙලට යන එක තමයි වෙන්නේ. දල අදහසක් ආවනේ. ඊට පස්සේ එක සමීකරණයක් තියෙන පාඩමටම ඊට පස්සේ අපි සමීකරණයට යනවා. තාප සන්නයනේ ලියුවද? රයිට්? අපි ලියමු චුටි නෝට් එක. යම් පදාර්ථයක් තුල යම් පදාර්ථයක් තුල අංශුවෙන් අංශුවට තාප ශක්තිය ගැලීම. යම් පදාර්ථයක් තුල අංශුවෙන් අංශුවට තාප ශක්තිය ගැලීම. මොකක් කියලාද කියන්නේ? තාප සන්නයනයේ ලෙස හඳුන්වයි. තාප සන්නයනයේ ලෙස. රයිට්? ඊළඟ කරුණ ද්‍රව සහ වායු වල තාප සන්නයනය අඩුවත් ඝනයක් තුලින් තාප ශක්තිය ගලන
එකම ක්‍රමවේදය මෙයයි. ඝනයක් තුළින් තාප ශක්තිය ගලන එකම ක්‍රමවේදය මෙයයි. රික්තකයකින් සන්නයනේ වෙනවද? අංශුවෙන් අංශුවට යන අංශු තියෙන්නේ මේ රික්තකයක අංශු නෑනේ. එන සන්නයනේ කීයද? බිඳුවයි. රික්තකයක් තුළ තාප සන්නයනය සිදු නොවේ. ඔය ටික පැහැදිලිද? අංශුවෙන් අංශුවට තාප ශක්තිය ගමන් කිරීම සන්නයනය කියන්නේ. රත්තුනේව එහෙම ගමන් කරන එකට තමයි වහනය කියලා කියන්නේ. රයිට් අපි ඊළඟට පහත ඇටෝම සලකමු. කියලා ලියන්න. පහත ඇටෝම සලකමු. මම ඇඳපු රූප සටහන අඳින්නට. උෂ්ණත්වමානවල විචලනයේ මේ ප්‍රස්ථාරේ නම් අදින්න අවශ්‍ය නැහැ. ඇඳලා කමන්නේ නැහැ. රයිට්. හරි නේද? මේ කෙලවර සෙන්ට්‍රිගේට් බිඳුවේ තියාගෙන තියෙනවා. මේ කෙලවර සෙන්ට්‍රිගේට් 100 තියාගෙන තියෙනවා. හරිද? රයිට්. චොටි නෝට් එකක් දාමු. රූපය යටතේ මෙහිදී ලෝහයේ යම් ස්තරයක් සැලකූ විට එය ලබා ගන්නා තාප ශක්තිය ආකාර තුනකට වැය වේ. තුනකට වියදම් වෙනවා. වැය වෙනවා. මොනවාද ආකාර තුන? Q1 Q2 Q3 කියලා දැම්ම නේද? Q1 එකක් මොකද්ද? පරිසරයට සිදුවන තාප ශක්ති හානිය. Q1 කියලා ඉරක් ගහලා ලියමු. Q1 පරිසරයට සිදුවන තාප ශක්ති හානිය. Q2 ඒ කොටස රත් වෙන්න සමහරට ඕන වෙන්න පුළුවන්. right? Q2 තමාගේ උෂ්ණත්වය ඉහළ නැංවීම සඳහා. Q3 මොකද්ද? Q3 ඊළඟ ස්තරයට සංක්‍රමණය වේ. Q3 එක තව ඊළඟ කොටසට පල්ලු කරලා දානවා. සංක්‍රමණය වෙනවා. සන්නයනය මගින් තමයි ඒක වෙන්නේ. ඔය විදිහට වෙන්නේ. අදහස පැහැදිලිද? right. අපි ඊට පස්සේ වෙනම නෝට් එක. මෙසේ පද්ධතිය සකසා පද්ධතිය යම් වේලාවක් තැබූ විට ආරම්භයේදී උෂ්ණත්වමානවල පාඨාංක වෙනස් වුවත් පසුව ඒවා යම් නිශ්චිත අගයකට පැමිණේ. මේකට කියන මොන අවස්ථාව කියලාද? අනවරත අවස්ථාව. මෙය අනවරත අවස්ථාවයි.
ඒක පැහැදිලිද? අනවරත අවස්ථාව කියලා කියනවා. අනවරත අවස්ථාවේදී කොයි කොටසද බිඳුව වෙන්නේ? ආය උෂ්ණත්ව වෙනස් වෙන්නේ නැති නිසා තමාගේ උෂ්ණත්වය අඩු වැඩි වෙන්න තාප ශක්තිය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. අපි ඊළඟ පෙළයෙන් අනවරත අවස්ථාවේදී තමාගේ උෂ්ණත්වය වැඩි කර ගැනීමට තාප ශක්තිය අවශෝෂණය නොකරයි. එතකොට කවුද බින්දුව? Q2ද අපි ගත්තේ? Q2 නේ. Q2 සමානයි බින්දුව වෙනවා. right. එතකොට දැන් මේ දණ්ඩ ආවරණය කරලාද තියෙන්නේ නැතුවද? අවුරුලා නැහැනේ වටේට. එතකොට දැන් මේ විදිහට මම මේ ප්‍රස්තාරයක් කියන්නේ එතකොට මොන වගේ හැඩයක්ද මේ ආවේ? මොන අවස්ථාවද අපි උකට කියන්නේ? ආවරණය නොකල දණ්ඩක මොන අවස්ථාවද? අනවරත අවස්ථාව. right? අපි යටින් ලියමු. එනම් ආවරණය නොකල දණ්ඩක අනවරත අවස්ථාවේදී දණ්ඩ දිගේ උෂ්ණත්ව විචලනය පහත පරිදි වේ. right. එතකොට දැන් ඔයාලා වෙනම ප්‍රස්ථාරයකට ගන්න නිසා මේ තියෙන උෂ්ණත්වය මේ තියෙන දණ්ඩේ දිග D හරි L හරි කමන්නේ. දණ්ඩ දිග යනකොට උෂ්ණත්ව විචලනය ඕම් ඔය වගේ වෙනවා. පැහැදිලිද? ඕව අහන විභාගෙදී ආවරණය නොකල දණ්ඩක අනවරත අවස්ථාව. අඳින්න ප්‍රස්ථාර. ආවරණය නොකල දණ්ඩක අනවරත අවස්ථාවේදී. ඔකේද? හරියන්. මේකේ තියෙනවා වැදගත් දෙයක් හැමෝම උදව් කරන්න ඕනේ හැමෝම. දැන් ප්‍රස්ථාරයේ හැඩය සමහර MCQ වල ගොඩක් අවුරුදු වල තියෙනවා මේ හැඩය. මේ වගේ හැඩයක් එන්නේ. මේකේ තියෙන වැදගත් දේ දැන් මේ දුරත් එක්ක උෂ්ණත්වයේ විචලනයනේ අපි ඇඳලා තියෙන්නේ. දුරත් එක්ක උෂ්ණත්වයේ විචලනය ගත්තාම මේ හරිය බලන්න මම මේ සමාන දුරවල් අරන් තියෙන්නේ. මේ දුර යනකොට ඩ්‍රොප් එකයි උෂ්ණත්වයේ මේ දුර යනකොට ඩ්‍රොප් එකයි සමානද අසමානද? හැමතැනම එකම නෙමෙයි. මේ දණ්ඩ රස්නේ හරිය ඒකක දිගකට උෂ්ණත්ව බැස්ම ගොඩක් වැඩි. ටගල් සීග්‍රීන් බහගෙන යනවා. ඈතට යන්න මේ හරියේදී යම් කිසි දිගක් ගියට ලොකු උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. right? අපි මේ පාඩමේදී ඉගෙන ගන්නද ඊළඟ අපි අනුමාත්‍රිකාවක් විදියට දෙනවා. මීටරයක දුරක් යනකොට උෂ්ණත්වයේ සිදුවන අඩුවීම. අපි ඒකට නමක් කියනවා උෂ්ණත්ව අනුක්‍රමණය කියලා. මොකද නම? උෂ්ණත්ව අනුක්‍රම. මොකද උෂ්ණත්ව අනුක්‍රමණය කියන්නේ? උෂ්ණත්ව වෙනස බෙදීම දිග. right? උදාහරණයක් විදියට අහන්න. දැන් මේ ප්‍රස්තාරය දැන් අඳින්නේ මේක වටේට ආවරණය කරපුවාම තියෙන ලස්සන තමයි උෂ්ණත්ව මාන දිහා බලපුවාම මේව ගානට ওই විදිහට තියෙනවා. ඒ කියන්නේ ලීනිය. ඔන්න ඔය වගේ රේඛාවක් තමයි එන්නේ. මොන වෙලාවක්ද? ආවරණය කරපු දණ්ඩක අනවරත අවස්ථාවයි. ඔන්න ඔය වෙලාවට තමයි අපි සමීකරණය ගොඩනගන්නේ. එතකොට මේ වෙලාවේ උෂ්ණත්ව අනුක්‍රමණය කියන්නේ මොකද්ද? උදාහරණයක් විදිහට හිතමුකෝ මේ දණ්ඩේ දිග මීටර් 2යි කියලා. මීටර් 2යි. එතකොට මේ පැත්ත උෂ්ණත්වය 100යි. මේ පැත්ත උෂ්ණත්වය 0යි. එන උෂ්ණත්ව වෙනස කීයද? 100යි. දුර කීයද? මේ එන මීටර් 2කට සෙන්ටිග්‍රේඩ් 100ක් බහිනවා. එන උෂ්ණත්ව වෙනස බෙදීම දිග දෙකෙන් බෙදන්න එපේ. එතකොට 50. ඒකේ අදහස මොකද්ද? මේකේ උෂ්ණත්ව අනුක්‍රමණය මීටරයට සෙන්ටිග්‍රේඩ් 50යි. මීටර එකට 50යි මීටර දෙකටම 100ක් බහැලා. පැහැදිලිද? එතකොට මෙහෙම ලීනිය සරල රේඛාවක් එන්නේ. ඕම ඒකාකාර බැස්මක් එන්නේ. පැහැදිලිද වැඩේ? හැබැයි අවුල මෙහෙම තියෙනකොට මේ වටේට මේ ලීක් වෙන නිසා තාප ශක්තිය එළියට ගමන් කරන නිසා මේ වෙලාවේදී මෙහෙම සරල රේඛාවක් නෙමෙයි එන්නේ. මෙහෙම වක්‍රයක් එන්නේ. ඒකක දිගක උෂ්ණත්ව බැස්ම නැත්නම් සරලව මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හැමතැනම එකම නෑ වෙනස් එකක් එන්නේ.
ඔයාලට එකකින් ගණන් ගහන්නේ නැහැ. ওই ප්‍රස්ථාරිකේ හැඩය අහන්න පුළුවන්. නියත උෂ්ණත්ව අනුක්‍රමණයක් නැහැ. රයිට්? අපි ලියමු මෙහිදී දණ්ඩ දිගේ ඒකක දිගකට උෂ්ණත්ව බැස්ම ඒකක දිගකට උෂ්ණත්ව බැස්ම එවත් උෂ්ණත්ව අනුක්‍රමණය නියතයක් නොවේ. පැහැදිලිද? රයිට්. ඊළඟදී අතිශයින් වැදගත් මේ කරුණත් මේ වෙලාවේදී දණ්ඩේ යම්කිසි හරස්කඩක් කරා තාප ශක්තිය සන්නයනය වෙන ශීඝ්‍රතාවයේ දණ්ඩ දිගේම එකමද වෙනස්ද? උදාහරණයක් විදිහට මෙතනින් තත්පරයකට ජූල් 100ක් ඇතුල් වුණොත් මෙතනින් මම ස්තරයක් තෝරගත්තොත් මේකිනුත් තත්පරයට ජූල් 100ක් යනවද? මේකිනුත් තත්පරයට ජූල් 100ක් යනවද? මේකිනුත් තත්පරයට ජූල් 100ක් යනවද? එන්නේ නෑ. ඉතින් එළියටත් යනවනේ කොටස. මෙහෙන් 100ක් ආව සමහර මෙහෙන් එළියට කියලා මෙහෙන් 95ක් විතර ඇතුල් වෙයි. මේ හරියෙන් යනකොට සමහර 90ක් විතර මෙහාට ඒ ඊටු ටික එළියට ගිහිල්ලා. මෙහෙන් යනකොට 80ක් විතර ඒ ඊටු ටික එළියට ගිහිල්ලා. රයිට්? එහෙනම් දණ්ඩ දිගේ තාපයේ සන්නයන වෙන ශීඝ්‍රතාවයේ දණ්ඩේ හැමතැනම සමාන නෑ. හේතුව පරිසරයට තාප ශක්තිය හානි වෙන නිසා. දැන් අපි අවසාන වශයෙන් කතා කරන එන්නේ කොතෙන්ද? සමීකරණ ඉදිරිපත් කරන එක තැනකට මොනවාද? ආවරණය කරපු දණ්ඩක අනවරත අවස්ථාව. ඒතකොට පරිසරයට යන්නෙත් නැත්තම් මෙහෙන් 100 නම් මේකිනුත් 100යි මේකිනුත් 100යි මේකිනුත් 100යි මෙයාට කෙලින්ම යනවා. හුමාලේ අයින් කරන තාපය අයිස් දේ වෙන්න විතරයි පාවිච්චි වෙන්නේ. දණ්ඩ තියෙන්නේ මාධ්‍යයක් විදිහට ක්‍රියා කරනවා තාපය සන්නයනය කරලා දෙන්න. දණ්ඩ උදව්වක් විතරයි කරන්නේ. එයා තාපය පොඩ්ඩක්වත් ගන්නෙත් නැහැ. එළියට ලීක් කරලා දෙන්නෙත් නැහැ. කෙලින්ම මෙයාගෙන් අරගෙන හරියට දෙනවා. ඒක විතරයි එයා කරන්නේ. හුදෙක් සන්නයනයක් විතරයි සිද්ධ කරන්නේ. ඔන්න ඔය වෙලාවට තමයි අපි සමීකරණ ගොඩනගන්නේ. පැහැදිලිද වැඩේ? රයිට්. ඕකෙම අපි ලියනවා තවද පරිසරයට තාප ශක්තිය හානි වන බැවින් දණ්ඩේ සෑම හරස්කඩක් හරහාම එකම ශීඝ්‍රතාවයකින් තාප ශක්තිය ගැලීමක් සිදු නොවේ. එකම ශීඝ්‍රතාවයකින් තාප ශක්තිය ගැලීමක් සිදු නොවේ. ඔකත් පැහැදිලිද? රයිට්. අනුමාත්‍රකාව ඔතන නවත්තනවා අපි. ආවරණය කළ දණ්ඩක අනවරත අවස්ථාව. රයිට්. අපි ඒ කොටස ඊළඟ සතියේ පන්තියේදී සාකච්ඡා කරමු. එතන තමයි සමීකරණේ ගොඩනගන්න තියෙන්නේ.